ආයිබෝන් ළමයි අපි එකතු වෙන්නේ AAT අධ්‍යයන දෙක විභාගයේ ආර්ථික විද්‍යාව විෂය සාකච්ඡා කරන පළවෙනි වීඩියෝ එකත් එක්ක අද අපිට කරන්න තියෙන පාඩම බැංකු මුදල් මිල මට්ටම් කියන පාඩම. මම හිතනවා ඔක්කොම ගාව ටියුට් එක ඇති කියලා. ටියුට් එක නැති කෙනෙක් ඉන්නවා නම් මම මේ වීඩියෝ එකේ හරි කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනම් PDF එක එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ටියුට් එක. හරි. පාඩම පටන් ගමු. මේ පාඩමේ මුලින්ම කතා කරන්න තියෙන්නේ මුදල් ගැන. මුදලක් කියන්නේ මොකද්ද? හොඳ මුදලක ලක්ෂණ මොනවාද? මුදල් හඳුනාගන්නේ කොහොමද? ඒ වගේ මුදල් සැපයුම කියන්නේ මොකද්ද? ඒ වගේ අපි දන්න සංකල්ප කීපයක් තමයි මේකෙන් කතා කරන්න තියෙන්නේ. මේක ලොකු අමාරු පාඩමක් නෙමෙයි. නමුත් වේබර් එකත් එක්ක සාපේක්ෂව බලනකොට ලොකු ලකුණක් ගන්න තියෙන පාඩමක්. එහෙනම් මේකට ටිකක් බර දෙමුම් වැඩි. මම මේ පාඩම අධ්‍යයන දෙකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි අධ්‍යයන එක පළවෙනි වීඩියෝ එක. මේකෙන් පස්සේ දෙවෙනි වීඩියෝ එක මේත් එක්ක මම ක්ලික් කරලා තියන්නම්. හරි. බලමු අපි පළවෙනි වීඩියෝ එකේ. හරි. මුලින්ම තියෙනවා ඇයි මේ මුදල් කියන එක ආවේ ආර්ථිකයට? මුදල් ඇයි ආවේ? මුදල් ඇයි ආවේ? මුදල් වෙන්න හේතු ගණනාවක් තිබ්බා. ප්‍රධානතම හේතුව උනේ මුදල් වලට කලින් ළමයි අපි ගාව තිබ්බා අපේ රටේ සාපේක්ෂව අපේ රටේ සහ ලෝකයේ අනිත් රටවල් වල තිබ්බා කියනවා භාණ්ඩ හුවමාරු ආර්ථිකයක්. භාණ්ඩ හුවමාරු ආර්ථිකයක්. අපි මේකට බාටර් ක්‍රමය කියලා කියනවා. බාටර් ක්‍රමය කියලා. මේ භාණ්ඩ හුවමාරු ආර්ථිකයේදී වෙන්නේ ළමයි. දැන් හිතමුකෝ මෙතන A කියලා පුද්ගලයෙක් ඉන්නවා කියලා. A කියලා පුද්ගලයෙක් ඉන්නවා. මෙතන ඉන්නවා B කියලා පුද්ගලයෙක්. මම සරල උදාහරණයකින් කියලා දෙන්නම්. මෙතන ඉන්නවා C කියලා පුද්ගලයෙක්. මේ බාටර් ක්‍රමය නැත්නම් භාණ්ඩ හුවමාරු ආර්ථිකය වෙන්නේ A කියන පුද්ගලයා හදනවා සහල්. හොඳට ගොවිතැන් කරන පුද්ගලයෙක්. එයා සහල් නිෂ්පාදනය කරනවා. හරි. B කියන පුද්ගලයා නිෂ්පාදනය කරන මස්, මාළු ඒ වගේ දේවල් නිෂ්පාදනය කරනවා. C කියන පුද්ගලයා නිෂ්පාදනය කරනවා එළවලු. හරිද? එතකොට දැන් A කියන පුද්ගලයා නිෂ්පාදනය කරන්නේ සහල් විතරයි. සහල් විතරක් පරිභෝජනය කරන්න පුළුවන්ද? කියන්නේ හාල් විතරක් කන්න පුළුවන්ද? බත් විතරක් කන්න පුළුවන්ද? බෑ. එහෙනම් මෙයාට කන්න ඒ කියන්නේ ආහාර සඳහා මේ කාරණා කීපයක් ඕන වෙනවා. මේ දෙකත් ඕන වෙනවා. එතකොට දැන් මෙයා මොකද කරන්නේ? මෙයා සම්පූර්ණ යාගාව තියෙන ඔක්කොම ශ්‍රමය, යනිකුත් සම්පත් ඔක්කොම යොදවලා එයා හදන්නේ සහල් විතරයි. එයා ගාව තියෙන සහල් විතරයි. සහල් ඕන තරම් තියෙනවා. එතකොට එයා කරනවා දැන් එයාට සහල් වලින් කියන්නේ බත්නේ. බත් විතරක් කන්න බැරි හින්දා මෙයාට දැන් අනිකුත් දේවලුත් ඕන. මෙයා ගාව තියෙන සහල් වලින් දැන් මෙයාගේ පරිභෝජනයට අමතරව මෙයා ගාව සහල් තියෙනවා. දැන් මෙයාට ඕන වෙන්නේ පරිභෝජනය කරන්න සහල් කිලෝ 100යි නම් හරිද? මෙයා ගාව සහල් කිලෝ 150ක් විතර තියෙනවා. 50ක් වැඩිනේ. මේ 50ට අපි කියනවා අතිරික්තයක් කියලා. මෙයා මොකද කරන්නේ? මේ 50න් හාල් කිලෝ 10ක් විතර අරන් යනවා මස් තියෙන එක්කෙනා ගාවට. ගිහින් හාල් කිලෝ 10ක් එයාට දීලා කියනවා. හරි. මේ හාල් කිලෝ 10 අරන් මට මස් ටිකක් දෙන්න. දැන් මෙයා ගාව මස් විකුණන එක්කෙනා ගාව මස් ඕන තරම් තියෙනවා. අතිරික්තයක් එයා ගාවක් තියෙනවා. તો එයා මොකද කරන්නේ? අර හාල් කිලෝ 10 අරන් මස් ප්‍රමාණයක් යම්කිසි ප්‍රමාණයක් මේකට දෙනවා. දැන් මෙයා තවත් හාල් කිලෝ 10ක් අරන් යනවා එළවලු තියෙන එක්කෙනා ගාව. එළවලු තියෙන එක්කෙනා ගාව මොනවද? එයා එළවලු විතර නිෂ්පාදනය කරනවා. හරි. එළවලු තියෙන එක්කෙනා කරනවා එයාගේ තියෙන එළවලු වලින් වැඩි එළවලු ප්‍රමාණයක් තියෙනවා. මෙයාගේ මේ සහල් ටික අරන් සහල් කිලෝ 10 අරන් මෙයා ගාව තියෙන වැඩි එළවලු ටික මෙයාට දෙනවා. දැන් බලන්න. මේ සහල් නිෂ්පාදනය කරන එක්කනට දැන් මසුත් හම්බ වෙනවා එළවලුත් හම්බ වෙනවා. ගැටලුවක් නැහැ. ඒ භාණ්ඩ දෙකම මෙයාටත් පරිභෝජනය කරන්න පුළුවන්. දැන් මස් නිෂ්පාදනය කරන එක්කනට මස් විතරක් හැම වෙලාවෙම ආහාරයට ගන්න බෑ. එයාට දැන් සහල් පරිභෝජනය කරන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. එළවලු නිෂ්පාදනය කරන එක්කනට සහල් පරිභෝජනය කරන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. මේකට තමයි කියන්නේ භාණ්ඩයේ හුවමාරු. මේක වෙන්නේ තවත් භාණ්ඩයකට තවත් භාණ්ඩයක් හුවමාරු කරගන්න. මේක තමයි මුලින් තිබ්බේ. මේ ක්‍රමයේ බිඳ වැඩිලා මුදල් භාවිතයට ආවා. හරි. දැන් මොකක්ද මේ මුදලක් කියන එක දන්නේ නැහැ නේ කට්ටිය. මොකක්ද මේ මුදලක් කියන්නේ? මොනවාද ඇයි මේ මුදල් කියන එක භාවිතයට ආවේ? මේ බාටර් ක්‍රමයේ තිබ්බනම් හොඳයිනේ. ඇයි ඒක මේක කැඩිලා ආවේ? එහෙම තීතනවානේ. අපි බලමු මොකක්ද මේ කාරණා කියලා. ඇයි මේ බාටර් ක්‍රමයේ බිඳිලා මුදල් භාවිතයට එන්න හේතු වෙච්ච කාරණා මොනවාද කියලා බලමු.
මුදලක් කියනවා අපි මේ පුද්ගලයෝ දෙන්නෙක් හරි වෙලෙන්දෙකු හා ගැනුම්කරුවෙකු හරි. එහෙම ගමුකෝ. මෙතනත් ඉන්නවා මිනිස්සෙක්. හරි. මෙතනත් ඉන්නවා මිනිස්සෙක්. මෙයා වෙලෙන්දෙක්. මෙයා අපි කියනවා ගැනුම්කරුවෙක් නැත්නම් පාරිභෝගිකයෙක්. හරි. දැන් මේ දෙන්න අතර භාණ්ඩයක් හුවමාරු වෙනවා. මොකද වෙලෙන්දා භාණ්ඩයක් මෙයාට විකුණනවා. හරිද? මේ හුවමාරුවේදී ළමයි පොදුවේ පිළිගන්න ඕනෑම දෙයක් අපි කියනවා මුදල් කියලා. මේ දෙන්නම පිළිගන්න කිසියම් නිශ්චිත වටිනාකමක් තියෙන දෙයකට අපි කියනවා මුදල් කියලා. මේ දෙන්නම පිළිගන්න ඕන. මේ දෙන්නම පිළිගන්න වටිනාකමක් තියෙන දෙයකට අපි කියනවා මුදල් කියලා. හරි. මේක නිර්වචනයක් විදිහට කියනවා නම් භාණ්ඩ හා සේවා හුවමාරු කිරීමේ ක්‍රියාවලියේදී හුවමාරු මාධ්‍යයක් ලෙස යොදා ගන්න පුළුවන් ඕනෑම දෙයක් මුදලක්. හුවමාරු මාධ්‍ය තමයි මුදල්. මුදල් වලින් තමයි මේක හුවමාරු කරන්නේ. දැන් සාමාන්‍ය මෙහෙම කඩේකට ගියා. මේ වෙලෙන්දා කඩේ විකුණනවා හාල් කියලා හිතන්නකෝ. දැන් මෙයාට හාල් ඕන වෙනවා. මෙයා කොහොමද කරන්නේ? මෙයා මුදල් ගෙනල්ලා ඒ මුදල් වෙලෙන්දාට දුන්නාට පස්සේ තමයි වෙලෙන්දා හාල් දෙන්නේ. දැන් මේ දෙන්න අතර හුවමාරු ඇති කරේ කවුද? මුදල්. හුවමාරු ඇති වෙන ප්‍රධාන හේතු මේ උදව් කරේ කවුද? මුදල්. හුවමාරු ඇති වෙන උදව් කරේ මුදල්. එහෙනම් මේ දෙන්නෙක් අතර ඒ කියන්නේ වෙලෙන්දෙක් හරි ගැනුම්කරුවෙක් අතර මොකක් හරි භාණ්ඩයක් හරි සේවාවක් හරි හුවමාරු වෙනකොට ඒ හුවමාරුවට මාධ්‍යයක් විදිහට වැඩ කරන්නේ මුදල්. හරිද? ඔයාලගේ ටියුට් එකේ තියෙනවා මුදල් යනු කියන කොටසක්. ඒකේ තියෙනවා භාණ්ඩ හා සේවා හුවමාරු කිරීමේ ක්‍රියාවලියේ ගෙවීම් මාධ්‍යයක් ලෙස පොදුවේ පිළිගන්නා ඕනෑම දෙයක් මුදලක් ලෙස හඳුන්වනවා. ඒක හයිලයිට් කරගන්න ඕන. ඒක හයිලයිට් කරගන්න. හරි. ඊට පස්සේ බලමුකෝ ඇයි මේ භාණ්ඩ හුවමාරු ක්‍රමේ බිඳ වැටෙන්න හේතු. දැන් මුදල් කියන එක දැනගත්තානේ. බලමුකෝ. භාණ්ඩ හුවමාරු ක්‍රමේ නැත්නම් බාටර් ක්‍රමේ බිඳ වැටෙන්න හේතු. බලමු. මේ භාණ්ඩ හුවමාරු ක්‍රමේ බිඳ වැටෙන්න හේතු ළමයි සාමාන්‍ය පළවෙනි එක අපි කියන දීක සමපාතයක් වුණේ නැහැ. භාණ්ඩ දෙක අතර සමානුපාතිකයක් උනේ නැහැ. ඒක තමයි ප්‍රධානතම හේතුව. අපි කියනවා දීක සමපාතයක් නොබෙදීම. ඒ කියන්නේ හුවමාරුවට පාත්‍ර වෙන භාණ්ඩ දෙක අතර සමානතාවයක් දක්නට හම්බෙන්නේ නැහැ. උදාහරණයක් කියන්නම්කෝ. සාමාන්‍යයෙන් හාල් කිලෝ එකකට සහල් කිලෝ එකකට සාමාන්‍ය මස් කිලෝ එකක් හුවමාරු කරන්න පුළුවන් බෑ. මේකේ වටිනාකම සාපේක්ෂව ටිකක් අඩුයි. මස් කිලෝ එකේ වටිනාකම සාපේක්ෂව ටිකක් වැඩි. එහෙනම් මේ දෙක හුවමාරු කරන්න අපහසුයි නේද? එහෙනම් මේක හුවමාරු කරන්න බෑ. එතකොට මේ දෙක අතර වටිනාකම මැනගන්න තියෙන අපහසුතාවය තමයි දීක සම්පාතයක් තිබ්බේ නැහැ කියන්නේ. මේ දෙකම සමාන ප්‍රමාණය. හිතන්න මෙහෙම එක්කෙනෙක් ගාව සහල් තියෙනවා. තවත් කෙනෙක් ගාව සහල් තියෙනවා. දැන් මොකද? දැන් වටිනාකම සමානයි. එහෙනම් මෙයා දෙන කිලෝ එකකට මෙයා දෙන කිලෝ එකක් හුවමාරු කරගන්න පුළුවන්. මොකද එකම වර්ගයේ භාණ්ඩ දෙකක් හින්දා හුවමාරු කරගන්න එකත් පහසුයි. සමානුපාතයි. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මෙයා සහල් හදනවා නම් අය මෙයා වෙන කාගෙන්වත් සහල් මිලදී ගන්න ඕනද? නැහැ. එතන තමයි ලොකුම ගැටලුව උනේ. භාණ්ඩ දෙක අතර සමානුපාතික බවක්, ඒ කියන්නේ භාණ්ඩ දෙක අතර වටිනාකම මයින්ද සමානුපාතික බවක් තිබ්බේ නැති හින්දා ප්‍රධානතම හේතුව බිඳ වැටෙන්න දීක සම්පාතයක් තිබ්බේ නැති එක. හරිද? හුවමාරුවට සම්බන්ධ වන පාර්ශ්ව දෙකෙහි උවමනා නොගැලපීම. මේක තමයි ප්‍රධානතම නිර්වචනේ. එක් භාණ්ඩ දෙක අතර වටිනාකම සම්බන්ධ වෙන්නේ නැහැ. නැත්තම් දෙන්න අතර තියෙන හුවමාරුව නොගැලපෙන්න පුළුවන්. උදාහරණයක් මම දෙන්නම් මේ දීක සම්පාදයට තව උදාහරණයක් දෙන්නම්. දැන් මෙතන ඉන්නවා තව එක පුද්ගලෙක්. කලින් උදාහරණෙම ගමුකෝ. සහල්යා දෙනවා. සහල් නිෂ්පාදනය කරන එකෙක්. මෙතන ඉන්නවා මස් නිෂ්පාදනය කරන එකෙක්. මෙතන ඉන්නවා එළවලු නිෂ්පාදනය කරන පුද්ගලයෙක්. දැන් සහල් නිෂ්පාදනය කරන එක්කෙනාට මස් අවශ්‍යයි. මොකද එයාට අවශ්‍යයි. නමුත් මස් නිෂ්පාදනය කරන එක්කෙනාට සහල් අවශ්‍ය නැහැ කියලා හිතන්නේ. මෙයාට අවශ්‍ය නැහැ. දැන් හුවමාරුවක් වෙයි. මෙයා සහල් අරන් ගිහින් දෙනවා. අනේ උඹේ සහල් එපා. උඹ මස් ටික තියාගනින් කියලා එහෙම දෙන්නේ නැහැ. උඹේ මම දෙඹට දෙනවා නම් උඹෙනුත් මට මොකක් හරි ඕනේ කියලා තමයි බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. හරිද? එතකොට සහල් නිෂ්පාදනය කරන කෙනෙක්
එයාට මස් අවශ්‍යයි නම් මස් එක්කෙනාට සහල් අරන් ගිහින් දුන්නට පස්සේ මස් නිෂ්පාදනය කරන එක්කෙනාට සහල් අවශ්‍ය නැත්තම් මොකද? එයා ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් හුවමාරුවක් වෙනවද? මෙතන හුවමාරුවක් වෙන්නේ නැහැ. හිතන්න මෙහෙම දෙයක්. සහල් නිෂ්පාදනය කරන එක්කෙනයි එළවලු නිෂ්පාදනය කරන එක්කෙනයි අතර. සහල් නිෂ්පාදනය කරන එක්කෙනාට එළවලු ගන්න උවමනාවක් තියෙනවා. හැබැයි එළවලු නිෂ්පාදනය කරන එක්කෙනාට සහල් ගන්න උවමනාවක් නැහැ. දැන් සහල් නිෂ්පාදනය කරන්න එක්කෙනාට එළවලු උවමනාව නේද? අරට උවමනා නැහැනේ. සහල් නිෂ්පාදනය කරන එක්කෙනා හුවමාරුවට කැමතියි. අරයා හුවමාරුවට කැමතිද? නැහැ. එහෙනම් මේ දෙන්න අතර උවමනාවල ගැළපීමක් වෙන්නේ නැහැ. ඒ ගැළපීම වෙන්නේ නැති හින්දා හුවමාරුවක් වෙන්නේ නැහැ. උවමනාවල ගැළපීමක් තිබ්බොත් තමයි හුවමාරුවක් වෙන්නේ. හරි. ඒ හින්දා මේ උවමනාවල නොගැළපීමට අපි කියනවා දීර්ඝ සම්පාතයක් නොතිබීම කියලා. ඔයාලා ලොකුවට සාකච්ඡා කරන්න ඕනේ නැහැ. නිකන් දැනගෙන යම් ගුවන් පොඩක් නිර්වචන කරලා එවන් ලියන්න ඉන්නේ නැහැ. මොකද කාලය මදි අපිට. තියෙන කාලය මදි. ඊළඟට නිශ්චිත හුවමාරු අනුපාතයක්. මම දැන් කලින් කතා කරේ නිශ්චිත හුවමාරු අනුපාතයක්. දැන් හාල් කිලෝ එකක් මස් කිලෝ එකකට වටිනවද? නැහැ. මස් කිලෝ එකක් කියන්නේ ඊට වැඩි වටිනවා. හාල් කිලෝ එකක් කියන්නේ ඊට වැඩිය වටිනාකම අඩු දෙයක්. එහෙනම් මේ දෙන්න අතර භාණ්ඩ දෙක අතර අනුපාතය සමාන වෙන්නේ නැහැ. අනිත් කාරණාව ඒක. නිශ්චිත හුවමාරු අනුපාතයක් නොතිබීම කියන එක. එහෙනම් මේ හුවමාරුව ගොඩක් වෙලාට බැලුවොත් සාධාරණ නැහැ. මස් කිලෝ එකකට සහල් කිලෝ එකක් හුවමාරු වෙනවා කියන එක සාධාරණ නැහැ. ඒ හින්දා තවත් එක කාරණාවක් මේ භාණ්ඩ හුවමාරුව බිඳ වැටෙන්න. අනිත් එක වටිනාකම මැනීමේ අපහසුතාවය. දැන් මස් කිලෝ එකක් මයින්න පුළුවන්ද සහල් කිලෝ එකකින්? බෑ. එහෙනම් ඒ භාණ්ඩවල වටිනාකම මයින්න ක්‍රමයක් තිබ්බේ නෑ. අනිත් කාරණාව ඒක. තව මේවා ගබඩා කරලා තියාගන්න බෑ. දැන් මස් කියන එක උනත් තැහෙන කාලයක් ගබඩා කරලා තියාගන්න බෑ. සහල් උනත් ගබඩා කරලා තියාගන්න අපහසුයි. මොකද ඉක්මනට අපි කියනවා නැෂ්‍ය වෙනවා. විනාශ වෙනවා. සත්ත්වය කියන්නේ කෘමි සත්තුන්ගේ වාජනයට ලක් වෙනවා. අනික දැන් මස් වගේ දෙයක් ගත්තොත් පරිසර හේතුත් එක්ක ඉක්මනට මේ කුණු වෙනවා. කුණු වෙන්න බලනවා. ඒ වගේ කාරණා හින්දා මේවා ගබඩා කරලා තියාගන්න බෑ. හුවමාරුවක් කරන්න තිබ්බත් ගබඩා කරලා තියාගන්න බැරි හින්දා භාණ්ඩ හුවමාරුව ගොඩක් බිඳ වැටෙන්න හේතු වුණා. අනිත් එක රැගෙන යාමේ අපහසුව. හිතන්න මස් කිලෝ දැන් අපි හිතමුකෝ මස් කිලෝ 5කට හාල් කිලෝ 50ක් හුවමාරු කරනවා කියලා. හාල් කිලෝ 50ක් ගෙනියන්න සාමාන්‍ය ලොකු උරයක් ගෙනියන්න කියන්නේ ලොකු ගෝණියක් කරා යන්න සාමාන්‍ය පුද්ගලයෙක් එක්කෙනෙක් හෝ දෙන්නෙක් අවශ්‍යයි. ලොකු බරක් තියෙනවනේ. එතන ඒවා තැන් තැන් වල අරන් යන්න අපහසුයි. ඒ හින්දා අනිත් කාරණා භාණ්ඩ හුවමාරුව බිඳ වැටෙන්න ඒ හේතු. හරිද? කුඩා කොටස් වලට බෙදීම අපහසු වීම ඒ වගේ කාරණා කීපයක් තියෙනවා. මේකෙන් මා කැමති 4ක් highlight කරගන්න. ප්‍රධාන වශයෙන් මම නම් නිර්දේශ කරන්නේ මේ දීර්ඝ සම්පාදයක් නොතිබීම. ඒ කියන්නේ හුවමනා අතර ගැළපීමක් නොතිබීම කියන එකයි නිශ්චිත හුවමාරු අනුපාතයක් නොතිබීම කියන එකයි වටිනාකම් මැනීමේ අපහසුතාවය සහ ගබඩා කර තබා ගැනීමේ අපහසුතාවය කියන එක ඔයා highlight කරගන්නවා නම් වඩාත් අර්ථවත් උත්තරයක් ඔයාලට ලියා ගන්න පුළුවන්. හරිද? 4ක් highlight කරගන්න. හරි. ඒකින්ද මේ මුදල් කියන එක මුදල් වලින් මේක විසඳෙනවා. කොහොමද විසඳෙන්නේ? උවමනා අතර ගැළපීමක් තියෙන්න ඕනේ නැහැ. කොහොමද? මං සහල් නිෂ්පාදනය කරනවා. අනිත් එක්කෙනා ගාව සල්ලි තියෙනවා. දැන් මොකද? මට සහල් අතිරික්තයක් තියෙනවා. මම සහල් මෙයාට දෙනවා. එයා මොකද කරන්නේ? මට සල්ලි දෙනවා. දැන් මොකද? අරයට සහල් මම දුන්නා. ගැටලුවක් නෑ. එයා සහල් ගන්න කැමති. නමුත් එයාට මට දෙන්න දෙයක් නෑ. එයා මට මුදල් දෙනවා. මුදල් වලින් මොකද කරන්න පුළුවන්? මට කැමති දෙයක් ගන්න පුළුවන්. පැහැදිලිද? නම් හරියට මෙහෙම දෙයක් ඕක දෙක බෑ අරුම කියනවා මෙහෙම දෙයක් වෙනවා. හරි. මම සහල් නිෂ්පාදනය කරනවා. සහල් නිෂ්පාදනය කරා මෙයා මස් නිෂ්පාදනය කරනවා. දැන් මට මංගව සහල් අතිරික්තයක් තියෙනවා. හරි. සහල් අතිරික්තයක් තියෙන හින්දා මං කල්පනා කරනවා දැන් මේ සහල් ටික දීලා මට එළවලු ගන්න ඕනේ. දැන් මසුත් මංගව තියෙනවා. දැන් මස් නිෂ්පාදනය කරන එක්කෙනාට සහල් අවශ්‍යයි කියලා හිතන්නකෝ. හරි. මස් නිෂ්පාදනය කරන එක්කෙනාට සහල් අවශ්‍යයි. එහෙනම් දැන් මගේ සහල් අතිරික්ත දෙන්න කෙනෙක් ඉන්නවනේ. දැන් මට හැබැයි අවශ්‍ය වෙන්නේ මොනවද? එළවලු. හැබැයි එළවලු එක්කෙනාට සහල් අවශ්‍ය නැහැ. එයාට අවශ්‍ය නැහැ. හැබැයි සහල් අවශ්‍යයි මස් එක්කෙනාට. එතකොට මොකද කරන්නේ? මම මෙයාට සහල් දෙනවා. මෙයා මට මොකද? මුදල් ගෙවනවා. මොනවාගෙන්ද? මුදල් වලින් ගෙවනවා.
මුදල් වලින් ගෙවුවා මට මේ මුදල් වලින් එළවලු ටික ගන්න පුළුවන්. මොකද මුදල් කියන එක හැමතැනකම පිළිගන්නේ හින්දා එළවලු මුදලාලිටත් මුදල් දීලා මට මේ එළවලු ටික ගන්න පුළුවන්. එතකොට මේ උවමනා අතර සමානුපාතයක් නැති එක විසඳෙනවා. අනිත් එක ගුවමාරු අනුපාතයක් තියෙනවා. හැම දෙයකම මේ මුදල් භාවිතය ආවට පස්සේ හැම දෙයකම මිලක් තියෙනවා. එතකොට ගුවමාරු අනුපාතයේ කිසි ප්‍රශ්නයක් නැහැ. මස් කිලෝ එකකට මිලක් ආවා, සහල් කිලෝ එකකට මිලක් ආවා. එතකොට අර ගැටලු මුකුත් නැහැ. විසඳා ගන්න පුළුවන්. රැගෙන යාමේ අපහසු. දැන් මස් කිලෝ 10ක් විතර ගෙනියන එකද අපහසු? මුදල් ගෙනියන එකද අපහසු? මස් කිලෝ 10ක් ගෙනියන එකද අපහසු? මස් කිලෝ 10ක් ගෙනියන එක අපහසුයි. භාණ්ඩ එහා මෙහා ගෙනියන එක අමාරුයි. හැබැයි අපිට පුළුවන් මුදල් අරන් ගිහිල්ලා ඒ මුදල් වලින් භාණ්ඩ මිලදී ගන්න. උදාහරණයක් කියන්නම්කෝ. දැන් පොළට යනවා ඔයාලා. පොළට ගිහිල්ලා භාණ්ඩ මිලදී ගන්න යනවා. දැන් ඔයාලා ගාව තියෙනවා සහල්. දැන් හාල් කිලෝ 50ක් විතර අරන් යනවා පොළට. ඇයි? හාල් ටික දීලා තමයි ඕන භාණ්ඩ ගන්න. දැන් එළවලු මුදලාලි ගාඩ ගිහින් උට හාල් කිලෝ 5ක් විතර දීලා ආමට දෙන්න එළවලු 500ක් කියලා අරන් යනවා. දැන් මස් මුදලාලි ගාඩත් හාල් කිලෝ 5ක් විතර දීලා මස් කිලෝ එකක් විතර අරන් යනවා. දැන් එහෙම එකතු කරගෙන යන්න ඔයා මෙහිනුත් අරන් යනවනේ භාණ්ඩ පැසක්. භාණ්ඩ එක පැසක් කියන්නේ භාණ්ඩ කොටසක් අරන් යන්න වෙනවා. දැන් ඒක හරි අමාරුයිනේ. දැන් මුදල් අරන් ගියොත් අමාරු නෑ. සල්ලි ටික නමල සාප් වේදාගත්තා ගියා. ඕන ටික සල්ලි ටික දුන්නා. ඕන භාණ්ඩේ තියෙනවනම් ගත්තා. ආවා. ලේසි වැඩේ. අනික මුදල් ගබඩා කරලා තිබ්බා කියලා පුස් කරනවද? නෑ නෑ පුස් කරන්නේ නෑ. මුදල් ගබඩා කරලා තිබ්බා කියලා පුස් කරන්නේ නෑ. නැශ්‍ය වෙන්නේ නෑ. ඊට මේ මුදල් ගබඩා කරලා තියාගන්නත් පුළුවන්. ඒ නිසා මේ අර භාණ්ඩ හොමාරෝ තිබ්බ ගැටලු විසඳුන හින්දා මුදල් භාවිතයට ආවා. හරිද? එතකොට මේ මුදල් භාවිතයට එන්න ප්‍රධාන හේතු දෙකක් පාදක වුණා. එකක් තමයි පොදුවේ පිළිගන්න එක. හරිද? පොදුවේ පිළිගන්න ඕන කෙනෙක් පිළිගන්නවා. දැන් පොඩි එකෙකුට උනත් සල්ලි දුන්නොත් ඌ ගන්න ඕනේ. ඇයි? එයාත් පිළිගන්නවා. හැම කෙනෙක්ම සල්ලි පිළිගන්නවා. කාරණාංක 1. අනිත් එක තමයි මුදල් මගින් ඉටුවන කාර්යයක්. මුදල් වලින් දැන් අපි එක භාණ්ඩයක් අරන් ගියොත් ඒ භාණ්ඩේ කැමති කෙනෙක්ට හරහා විතරනේ අපිට තවත් භාණ්ඩයක් ගන්න පුළුවන්. දැන් සහල් අරන් ගියොත් සහල් ඕන එක්කෙනෙකුට විතරයි සහල් දෙන්න පුළුවන්. එයාට දීලා එයා ගාව තියෙන භාණ්ඩයක් තමයි අපිට ගන්න තියෙන්නේ. දැන් එයාට සහල් වුණාට අපිට එයාගේ භාණ්ඩ ඕන නැතුනහම ප්‍රශ්නයක් වෙනවා. හැබැයි මේකෙන් මොකද උනේ? අපිට ඕන භාණ්ඩයක් ගන්න අවස්ථාව ආවා. එහෙනම් මෙතන හයියක් කරගන්න පුළුල් වශයෙන් සලකා බලන විට පහත මූලිකාංග මුදල් තුල අන්තර්ගත වෙයි. මොකද්ද? ගෙවීම් මාධ්‍යයක් ලෙස පොදුවේ පිළිගන්නවා. හරි. මුදල් මගින් ඊටවන කාර්යයන් ඊට වෙනවා. හා මුදල් මගින් ඊටවන කාර්යයන් ඊට වෙනවා කොහොමද? හරි. හරි. ඊළඟ ගැලලට එමු අපි හොඳ මුදලක ලක්ෂණ. හොඳ මුදලක් ලක්ෂණයි. එහෙමද? නෑ. හොඳ මුදලක ලක්ෂණ කිහිපයක් තියෙනවා. ලක්ෂණ කියන්නේ ගති ගුණ කිහිපයක් තියෙනවා. මොනවාද? පොදුවේ පිළිගැනීම. ඔව්. හොඳ මුදලක් නම් ඕන කෙනෙක් පිළිගන්නවා. හරිද? ඕන කෙනෙක් පිළිගන්නවා. ගනුදෙනු කිරීම සඳහා ඕන කෙනෙක් පිළිගන්නවා. හොඳ මුදලක් නම්. අනිත් එක සමජාතීය වීම. සාමාන්‍ය මෙහෙමනේ. මුදල් නෝට්ටුවක් අනෙක් නෝට්ටුවක් එක්ක වටිනාකමින් වෙනස් වුණත් ඔක්කොගෙම ලක්ෂණ එක වගේ නේද? සාමාන්‍ය රැගෙන යාම පහසුයි. ඒ වගේ කාරණා තියෙනවානේ. එහෙනම් සමජාතීය මුදල් නෝට්ටු ඔක්කොම සමජාතීයයි. හරිද? දැන් මෙහෙම හිතන්න. දැන් භාණ්ඩයක් විදියට අපි ගත්තොත් සහල් සහ මස් කියන දෙක සමජාතීයයි නෑ. විසමජාතීයයි. හැබැයි මුදල් එහෙම නෑ. මුදල් සමජාතීයයි. අනිත් එක වටිනාකම් වෙනස් වෙලා පවතින්නේ නෑ. ඒ කියන්නේ අද රුපියල් 100 හෙටත් රුපියල් 100ම තමයි. හැබැයි මස් ගත්තොත් මස් කිලෝ එක අද තියෙන්න පුළුවන් 1500ට හෙට 1000ට අඩු වෙන්න පුළුවන්. අනිත් ආයේ 2000 විතර වැඩි වෙන්න පුළුවන්. වටිනාකම ස්ථිරයිද? නෑ. හරි. ඊළඟ කල් පැවතීම. මුදල් නෝට්ටුවක් ක්ලේශයෙන් විනාශ වෙන්නේ නෑ. කාලාන්තරයක් පවත්වා ගන්න පුළුවන්. භාණ්ඩ එහෙම පුළුවන්. බෑ. ඉක්මනට නැෂ්‍ය වෙනවා. අය අනුකරණය පහසුයි. ලේසියෙන් අනුකරණය කරන්න බෑ. හොරසල්ලි අහුවෙන්නේ ඇයි? මේ වගේ තියෙනවා අනුකරණය කරන්න බැරි. දිය සලකුණ ඒ වගේම අර රේඛා වගේ මේ ඒකටම යුනික් වෙච්ච ඩිසයින් එකක් තියෙනවා. ඒකටම ආවේනික වූ ඩිසයින් එකක් තියෙනවා. ඒක හරහා මේක අනුකරණය කරන්න බෑ. අනිත් එක සුලභ හා දුලභයි. සල්ලි සුලභ සහ දුලභ. සුලභ කියන්නේ ඕන තැනක තියෙනවා. දුලභයි කියන්නේ අර හොයාගන්න අපහසුත් නැහැ. හොයාගන්න අපහසුත් නැහැ ඕන තරමුත් නැහැ. අර කියන්නේ අර කතාවක් තියෙන්නේ සල්ලි ගස්වල හැදෙනවා නම් ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. සල්ලි ගස්වල හැදුනොත් මොකද වෙන්නේ? ඒක හොඳ මුදලක ලක්ෂණයක් නෙමෙයි. සල්ලි ගස්වල හැදෙනවා නම් අපි බලන්නේ මේ මිනිස්සු ගස් පිටින් තරි ගහනවා. එහෙනම් මොකද වෙන්නේ? ඒතකොට මේ මුදලේ වටිනාකම නැති වෙනවා. එහෙනම් සුලභ වෙන්න බෑ. දුලභයි. දැන් රුපියල් 1000 කොලයක් හොයා ගන්න නැහැ.
රුපියල් 10 කොලයක් හොයාගන්න නැහැ. ඒ කියන්නේ රුපියල් 10 කොලයක් දැක්කම කට්ටියකින් ෆොටෝ ගහනවා. ඒ තරමට හොයාගන්න නැහැ. හා ඒ කියන්නේ දුලබ වෙන්නත් බෑ. දුලබ වෙනවා නම් ඒ මුදලෙන් වැඩකුත් නැහැ. ඒකයි මේ කියන්නේ. මේකෙන් ළමයි ඔයා කැමති හතරක් highlight කරගන්න. කරගෙන මුදලේ කාර්යයන්ට එන්න. හරි. අපි මුදලේ කාර්යයන්ට හරි. ප්‍රධාන වශයෙන් අපිට දැනගන්න පුළුවන් මුදලේ කාර්යයන් හතරක් තියෙනවා. හරි. එකක් තමයි විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කරනවා. මොකක්ද මේ විනිමය මාධ්‍යයක් විදිහට කටයුතු කරනවා කියන්නේ? භාණ්ඩ හුවමාරුවේදී අතරමැදියෙක් විදිහට කටයුතු කරන එකට අපි කියනවා විනිමය මාධ්‍යයක් විදිහට කටයුතු කරනවා. හරි. මේ තියෙන විනිමය මාධ්‍යයක් විදිහට කටයුතු කරනවා. ඊළඟට එන්න පොයින්ට් එකට. භාණ්ඩ හෝ සේවා හුවමාරු කිරීමේදී අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම කියලා හඳුන්වනවා. දැන් මම කඩේට ගිහිල්ලා පරිප්පු 500ක් ගන්නවා නම් මායි මුදලාලිය අතර සම්බන්ධීකරණය ගොඩනගලා දෙන්නේ කවුද? මුදල්. තේරුණා? අතරමැදියා වෙන්නේ මුදල්. එයා පරිප්පු දෙනවා මං එයාට මුදල් දෙනවා. මං දෙන්නේ මොනවද? මුදල්. එයා අතරමැදියා විදිහට කරන්නේ මුදල්. ඒක තමයි විනිමය මාධ්‍යයක් විදිහට වැඩ කරනවා කියලා කියන්නේ. වටිනාකමේ සම්නිධියක් ලෙස කටයුතු කිරීම. බලමු. අවදානමකට මුහුණ දීමකින් තොරව අනාගතය සඳහා මුදල් රැස් කර තබා ගැනීමට හැකි වීම. වටිනාකමේ සම්නිධියක් ලෙස. හිතන්න මෙහෙම දෙයක්. අද මුදල් කියලා දෙයක් තිබ්බේ නැතුව අපිට අර වගේ මං කිව්වා වගේ කලින් දාන්නේ මස් වගේ ඒ වගේ දේවල් ගබඩා කරලා තියාගන්න උනොත් මොකද වෙන්නේ? අද ගබඩා කරලා තියාගන්න එක මොකද හෙට සවුත්තු වෙනවා. එතකොට මොකද අවදානමක් වැඩිනේ. හරි බයයි. මොකද ඉක්මනට නරක් වෙනවා. සවුත්තු වෙනවා. ඉක්මනට හුවමාරු කරගත්තේ නැත්තම් මොකද වෙන්නේ? ආයි හුවමාරු කරන්න බෑ. මොකද මස් නරක් වුණත් කවුරුවත් ගන්නෙ නෑ. දාන්නේ නරක් වුණොත් ආයි කවුරුවත් ගන්නෙ නෑ. එහෙනම් එතන ලොකු අවදානමක් තියෙනවා. හැබැයි මුදල් අද තියාගෙන ඉඳලා තව මාස 6කින් විතර හුවමාරු කරනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට මේ මූලෙත් තියෙන වටිනාකම ඔක්කොම ඒ විදිහටම තියෙනවා. කවුරුවත් බාර ගන්න බෑ කියන්නේ නැහැ. ඇයි මුදල් සවුත් වෙනවද? නැහැ. එහෙම වෙන්නේ නැහැ. ගිණුම් මේකයක් ලෙස කටයුතු කිරීම ඊළඟ කාරණාව. සෑම භාණ්ඩයක්ම සේවාවක්ම වටිනාකම් අතර වෙනස හඳුනා ගැනීමට හැකිවන ගිණුම් මේකයක් ලෙස කටයුතු කරයි. ඒ කියන්නේ භාණ්ඩ අතර මිලෙහි පවතින වෙනස් කරලා හඳුනා ගන්න පුළුවන් මුදල් භාවිතා කරලා. ඔව් පුළුවන්. ඇයි? දැන් හැම භාණ්ඩයක්ම එක මිල තියෙන්නේ. දැන් පොතක් ගත්තොත් රුපියල් සාමාන්‍ය 100 පොතක් ගත්තොත් රුපියල් 3-400ක් වෙනවා. පෑන් පැන්සලක් ගත්තොත් රුපියල් 100කට අඩු ප්‍රමාණයක් වෙනවා. එතකොට තව මොනවාද? තව සාමාන්‍ය අපි ගත්තොත් සිල්ලර බඩු සබන් කැටයක් ගත්තොත් රුපියල් 100කට අඩු ප්‍රමාණයක් වෙනවා. ඒ වගේ ඒ භාණ්ඩයටම යුනික් වෙච්ච ප්‍රයිස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකටම ආවෙනික වෙච්ච මිලක් තියෙනවා. ඒ මිලයන් අතර වෙනස හඳුනා ගන්න පුළුවන් මේ මුදල් කියන එක පාවිච්චි කරලා. ඒකට තමයි කියන්නේ ගිණුම් මේකයක් වගේ කටයුතු කරනවා කියන එක. අනිත් එක විලම්භීත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කරනවා. ඒ කියන්නේ කල්පසු වී කරන ඕනෑම ගනුදෙනුවක් සඳහා මේ මුදල් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් දෙන්න. දැන් මස් මන් තියාගෙන ඉඳලා මං හිතන්නේ මේ දැන් වැද්දෙක් කියලා. වැද්ද මොකද කරන්නේ? මස් එකතු කරනවා නේ. එදි ජනතාව. එහෙම කියන්න හොඳ නැහැ. අපේ ආදිවාසී ජනතාවනේ. අපි හිතමුකෝ ආදිවාසී ජනතාව මොකද? එයාලා මස් තියාගෙන ඉන්නවා. ඉස්සර මොකද? එයාලා දඩයම් කරලා ඒ මස් තියාගෙන හිටියා. ඉඳලා එහෙවා කල් තියාගත්තා කියලා කියනනේ මීපැණි දාලා කල් තියාගෙන හිටියා. එතකොට මේ ආදිවාසී ජනතාව නැත්තම් මේ අපි කියමුකෝ ආදිවාසී ජනතාව ගන්න නැතුව එමුකෝ. අපි ගමුකෝ අපේ අතීතයේ හිටපු කට්ටිය. කවුද මේ මානවයෝ? ඒගොල්ලෝ මේ මස් තියාගෙන ඉඳලා දැන් මේ මස් තියාගෙන ඉඳලා මාසයක් විතර ගියාට පස්සේ මොකක් හරි භාණ්ඩයක් ගන්න මේ මස් දෙන්න පුළුවන් බෑ. මොකද මේවා නරක් වෙනවා. කුණු වෙනවා. එතකොට කල්පසු වෙලා තියෙන ගනුදෙනුවකට මේක දෙන්න බෑ. මං මෑතකදී වෙච්ච හොඳ උදාහරණයක් කියන්නම්. සාමාන්‍ය අපේ ගෙදරම තමයි අහගන්නකෝ. වී ගබඩා කරලා තියා ගන්න ඕනේ කන්නක් අවසානයේ. වී ගබඩා කරලා තියාගෙන හිටියා. වී ගබඩා කරන් තියාගෙන ඉන්නකොට සාමාන්‍ය අර ඊළඟ කන්න පැහැෙනකන් අපි වී තියාගෙන ඉන්නවා. මොකද ඊළඟ කන්න පැහුන් නැත්තම් අපි ගාව කණ්ඩ මේ හාල් සපයා ගන්න වී තියෙන්න ඕනේ. ඒ හින්දා තියාගෙන හිටියා. තියාගෙන ඉන්නකොට ඒ පෙරේ වී මිල 120 25 ඒ වගේ ගියා. හරි. ඊට පස්සේ ඊළඟ කන්න ආවට පස්සේ වී ගත්තට පස්සේ දැන් මේ වී විකුණන්න බලනකොට රුපියල් 100ටත් අඩුවෙන් වී මිල අඩු වෙලා. දැන් මට දෙන්න පුළුවන් දර ගන්න බෑ. කලින් 120ට ගත්ත භාණ්ඩයකට වී කිලෝ එකක් පිලව් කරන්න බෑ. හිතන්න මම මෙහෙම කරනවා කියලා. මම යනවා ගිහිල්ලා කඩේකට ගිහිල්ලා මට කියනවා මට
දෙන්න මේ බාණ්ඩ ටික දෙන්න කියලා කියනවා. සිල්වර් බඩු කඩේට කියලා බඩු ලිස්ට් එකක් දීලා කියනවා මම ඔයාලට දෙනවා V කිලෝ එකක්. හරි. සමහර V කිලෝ එකක් ගන්නත් V උරයක් යමුකෝ. V උරයක් අරන් ගිහිල්ලා V උරේ තියෙනවා V කිලෝ 10ක් කියලා හිතන්නකෝ. එතකොට රුපියල් 1200ක බඩු ඉස්සර ගන්න පුළුවන් මේ V මිලට. හැබැයි අද V මිල රුපියල් 90යි කියලා හිතන්නකෝ. මොකද වෙන්නේ? දැන් අර 1200 බාණ්ඩ ටික ගත්ත හැකිද මට? බෑ. මොකද වෙන්නේ? රුපියල් 900ක බාණ්ඩ ගන්න පුළුවන්. මොකද බාණ්ඩයේ මිල අඩු වෙලා හින්දා. හරි. එහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට මුදල් වල එහෙම වෙන්නේ නැහැ. මුදල් අද රුපියල් 100 නම් හෙටත් රුපියල් 100ම තමයි. අද රුපියල් 1000 නම් හෙටත් රුපියල් 1000. අද රුපියල් 1000යි මිල හෙට රුපියල් 900 අඩු වෙන්නේ කවදා? ඒ විදිහටම තියෙනවා. ඒ හින්දා කල්පසු වෙලා කරන ඕනෑම කරුණුවකට මේක ගෙවන්න භාවිතා කරන්න පුළුවන්. හරිද? මම හිතනවා මේක නිර්වචන ටිකත් එක්ක හයිලයිට් කරගන්න ඇති කියලා. හරි. ඊළඟට යන්කෝ මුදලේ කාර්යය ඉටු කිරීමට ඇති බාධා. මුදල් වලටත් පොඩි බාධා තියෙනවා. නිකම්ම බෑ. මේ මුදලේ මේ කියන කාර්යයන් ඉටු කරගන්න පොඩි බාධා සහ කාරණා කීපයක් තියෙනවා. එකක් උද්දමනය. උද්දමනය කියන්නේ මොකක්ද? උද්දමනය කියන්නේ ළමයි රටේ තියෙන භාණ්ඩ හා සේවා වල මිල මට්ටම අඛණ්ඩව ඉහළ යනවා. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය අපේ රටේ වෙන්නේ දැන් සාමාන්‍ය ඉස්සර රුපියල් 100ට දෙයක් තිබ්බ දෙයක් දැන් ගන්න බෑනේ. දැන් වෙන්න ඕනේ නැහැ. ඉස්සර රුපියල් 2ට අපි ගත්ත ටොපියක් අද රුපියල් 10ක් නැත්තම් 12ක් වගේ මිලකට යනවා. ඉස්සර ඔයාලන්ට හැක්ස් ටොපි මම මතකයි ඔය හැක්ස් ටොපිය රුපියලට ආවා. රුපියලට තිබ්බේ. එකපාරම දැන් අපි මේ වයසට එනකොට හැක්ස් ටොපිය රුපියල් 10යි. නැත්තම් 5යි. ඒ මොකද එකපාරම වැඩි වෙලා. මොකද හැක්ස් ටොපිය දෙන ප්‍රමාණය වැඩි කරලාද? නැහැ. ප්‍රමාණය වැඩි කරලත් නෙමෙයි. එහෙනම් හැක්ස් ටොපියට අලුතෙන් මොන හරි ෆීචර්ස් ටිකක් ඇඩ් කරලා තියෙනවා මොන හරි රසකාරකයක් මොන හරි ඇඩ් කරලා නෑ අර හැක්ස් ටොපියම තමයි ගාණ විතරක් වැඩි වෙලා. ඒක තමයි තියෙන ප්‍රධානතම බාධාව මුදලේ උද්දමනය. භාණ්ඩ හා සේවා වල මිල ඉතාමත් ඉහළ ලෙස වැඩි වෙන එක තමයි උද්දමනය කියන්නේ. උද්දමනය වුණොත් අද රුපියල් 100කින් ගන්න පුළුවන් භාණ්ඩ හෙට රුපියල් 100කින් ගන්න බෑ කියන එක කියන්නේ. හොඳට මතක තියාගන්න මේක පටල ගන්න එපා. මම මේ කියන්නේ අද රුපියල් 1000 මිල හෙට 900ට අඩු වෙනව නෙමෙයි. මුදලයාගේ අඩු වෙන්නේ නැහැ. නමුත් රුපියල් 1000කින් ගන්න පුළුවන් භාණ්ඩ අද ඒ රුපියල් 1000න් ගන්න පුළුවන් භාණ්ඩ හෙට ගන්න බෑ. ඒ කියන්නේ මෙහෙම අද රුපියල් 1000කින් ගන්න භාණ්ඩ හෙට ගන්න බෑ. හෙට ඊට වඩා අඩු භාණ්ඩ ප්‍රමාණයක් තමයි ගන්න වෙන්නේ. මොකද භාණ්ඩ මිල වැඩි වෙනවා. රුපියල් 1000කින් ගන්න පුළුවන් භාණ්ඩ හෙට ගන්න බෑ. ඒකයි මේ කියන්නේ. එන්න එන්න මුදලේ මිල වැඩි වෙන එක. මුදල් ළඟ තබා ගැනීමේ අවදානම. දැන් රුපියල් ලක්ෂ 3ක් විතර සාක්කුවේ දාගෙන යන්නකො බලන්න. හරි අවදානමක් තියෙනවනේ මොකද? ඇයි? එකක් පර්ස් එකකට දාගෙන ගියොත් පිට් පොකට් ගන්න. අය නැත්තම් අපි දන්නවා මැරයෝ ඉන්නවා ඔය පිහිය පෙන්නලා මුදල් කොල්ල කරනවා. ඒ වගේ අවදානමක් තියෙනවනේ. ඒක මුදල් වල තියෙන අවදානම. හරි. දැන් හැබැයි අර බාණ්ඩ තිබ්බොත් දැන් මම මස් කිලෝ 10ක් විතර අරගෙන යනවා. මස් අවශ්‍යතාවයේ තියෙන එක විතරනේ කොල්ල ගන්න දෙන්නේ. අනිත් ඒවා එන්නේ නැහැ. මුදල් එහෙමද? නෑ මුදල් ඔක්කොටම අවශ්‍යයි. ඒ හින්දා කොහෙ ගියත් හරි අවදානම් මුදල් අරයි යන්නේ. මුදලේ අවස්තික පිළිවෙලක් පවතිනවා. ඔව්. දැන් මං මුදල් වලින් භාණ්ඩයක් මිලදී ගත්ත හින්දා තවත් භාණ්ඩයක් මට මිලදී ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඒක තමයි මුදලේ තියෙන අවස්තික පිළිවෙල කියන්නේ. මම අද මොන හරි භාණ්ඩයක් මිලදී ගත්තොත් මට තවත් භාණ්ඩයක් මිලදී ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. දැන් මම රුපියල් 1000ක් අරන් ආවත් පන්තියට අරන් ඇවිල්ලා මම මේකේ ඉන්ටර්වල් එකේ ගිහිල්ලා කඩේකින් කෑම එකක් කෑවොත් මට ඒකෙන් පොතක් ගන්න තියෙන chance එක නැති වෙනවා. හරි. ඒක තමයි මුදලේ අවස්තික පිළිවෙලක් තියෙනවා. මුදල් වලට වඩා පහසු මාධ්‍යයන් වල ඇති සුලභතාවය. ඒ කියන්නේ මුදල් වලට වැඩිය දැන් වර්තමානයේ තියෙනවා. මුදල් භාවිතයට වැඩිය වඩාත් පහසු ක්‍රම. මොකද්ද? ATM කාඩ්, ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, ඒ වගේ ඔන්ලයින් පේමන්ට්, බැංක් ට්‍රාන්ස්ෆර්, ඒ වගේ පේමන්ට් තියෙනවා. මේ මෙතෝඩ් වලින් ඉක්මනට වැඩි කරගන්නත් පුළුවන්. අනික ආරක්ෂිතයි. හරිද? අනිත් එක තාක්ෂණික දියුණුව. ඒ වහින්ද තමයි මේක තියෙන්නේ. හරි. ඒ කාරණා ටික හයිලයිට් කරගන්න ඉක්මනට. එන්න මුදල් වර්ග අපිට දැන් තියෙනවා මුදල් වර්ග ටිකක් කතා කරන්න. බලමු මුදල් වර්ග මොනවද කියලා. අංක 1 ව්‍යවහාර මුදල්. මේ කියන්නේ රුපියල් 1000 නෝට්ටුවක් ගත්තොත් ළමයි ඒ 1000 නෝට්ටුව නිෂ්පාදනය කරන්න රුපියල් 1000ක් වැය වෙනවද? නැහැ. ඒ කියන්නේ මුදලේ මුහුණත අගයයි අභ්‍යන්තර අගයයි දෙකක්. එක සමාන නැති වටිනාකම් වලට අපි කියනවා ව්‍යවහාර මුදල් කියලා. උදාහරණ කාසිය හා නෝට්ටු.
මේවට නයිසර්ගික වටිනාකමක් අන්තර්ගත වෙන්නේ නැහැ කියලාත් කියනවා. ඒ කියන්නේ මුහුණතගයයි අභ්‍යන්තරාගයයි එක සමාන නැහැ. මේවා රටක මූල්‍ය අධිකාරියක් විසින් තමයි නිකුත් කරන්නේ. මහා බැංකුව තමයි අපේ රටේ නම් මේ මුදල් නිකුත් කරන්නේ. හරිද? ඔයාලා හයිලයිට් කරගන්න. යම් නයිසර්ගික වටිනාකමක් අන්තර්ගත නොවුනත යම් කිසි වටිනාකමක් ඇතුළත් කිරීම සඳහා මූල්‍ය අධිකාරිය විසින් නිකුත් කරන කාසිය හා නෝට්ටු. නයිසර්ගික කියන එක ලියා ගන්න ඕන නම් මුහුණත අගය සහ අභ්‍යන්තර අගය අතර වෙනසක් පවතිනවා. ඒ කියන්නේ මුහුණත අගයට වැඩිය අභ්‍යන්තර අගය අඩුයි. මම හිතනවා මෙතනට නිකන් තේරෙන්න ඇති කියලා. බලමු ඉතුරු ටික පොඩ්ඩක්. බැංකු මුදල් එන්න බලන්න. බැංකු මුදල් කියන්නේ චෙක්පත් මගින් ගනුදෙනු කර හැකි බැංකු ගිණුම් වල තියෙන මුදල් වලට. හරිද? මොනවද? ජංගම ගිණුම් වලට. ඉල්ලුම් තැන්පතු බලන්න මේකේ චෙක්පත් යොදා ගනිමින් ගනුදෙනු කළ හැකි ඉල්ලුම් තැන්පතු වල ඇති මුදල් බැංකු මුදල් වේ. හරි. චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකි බැංකු වල තියෙන ඉල්ලුම් තැන්පතු වල තියෙන මුදල් බැංකු මුදල්. හරි. ආසන්න මුදල් අන්න ඕම් ඔය ඔතන තමයි යන්නේ. ආසන්න මුදල් සහ මුදල් ආදේශක අතර වෙනස්කම් තමයි යහන්නේ. බලමු ආසන්න මුදලක් කියන්නේ මොකක්ද කියලා. හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කරත් හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා නොකරත් වටිනාකමේ සන්නිධියක කාර්යයට කරන මුදල්. ඔක හයිලයිට් කරගන්න. ඔක අනිවාර්යෙන් අහනවා. මොකද්ද? ආසන්න මුදල් කියන්නේ ළමයි මුදල් වලට පත් කරගන්න ලේසි. ඉක්මනට මුදල් වලට පත් කරගන්න පුළුවන්. උදාහරණ ඉල්ලුම් තැන්පතු බැංකුවක තියෙනවා නම් ස්ථාවර තැන්පතු ඉල්ලුම් තැන්පතු නෙමෙයි වැරදුනා. ස්ථාවර තැන්පතු සහ ඉතුරුන් තැන්පතු මම පොඩ්ඩක් පැටලුණා ඒක. ඉතුරුන් තැන්පතු සහ ස්ථාවර තැන්පතු. මේවා ඉක්මනට මුදල් කරගන්න පුළුවන්. ටක් ගාලා ගිහින් FD එකක් කැඩුවොත් මුදල් ගන්න පුළුවන්. නැත්තම් account එකේ තියෙන සල්ලි ගන්න පුළුවන්. ටක් ගාලා මුදල් වලට පත් කරගන්න පුළුවන්. හැබැයි හුවමාරු මාධ්‍යයක් විදිහට ගන්න බෑ. මගේ මේ සේවින් account එක මොකක් හරි භාණ්ඩයක් මේ දී ගන්න දෙන්න පුළුවන්. මේ මම මේ භාණ්ඩේ ගන්නවා. මේ මගේ account පොත මේ ගිණුම් පොත මේ පාස්බුක් එක මේක තියා ගන්න මගේ account එක කියලා. එහෙම හුවමාරු කරන්න බෑ. එහෙම හුවමාරු කරන්න බෑ. හරිද? එතකොට හැබැයි වටිනාකම් එකතු කරන්න පුළුවන්. ඔව් මේකකින් කල්පසු වෙලත් මේකේ වටිනාකම මේ විදිහම දෙනවා. ලක්ෂ 10ක FD එකක් නම් කල්පසු වෙලා බලනොත් ලක්ෂ 10 ඒ විදිහම තියෙනවා. වටිනාකම් එකතු කරන්න පුළුවන්. නමුත් හුවමාරුවක් විදිහට ගන්න බෑ. මුදල් ආදේශක. මේකේ අනිත් පැත්තේ වටිනාකමේ සම්නිධියක් විදිහට වැඩ කරන්න බෑ. නමුත් හුවමාරු මාධ්‍යයක් විදිහට ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ වටිනාකම් එකතු කරලා තියා ගන්න බෑ. ඔව් මුදල් ආදේශක වල වටිනාකම් එකතු කරලා තියා ගන්න බෑ. ක්‍රෙඩිට් කාඩ් හරපත් ණයපත් ඒ වගේ මුදල් එකතු කරලා තියා ගන්න බෑ. කාඩ් වල සල්ලි එකතු කරලා තියා ගන්න පුළුවන්ද? බෑ. එකතු කරලා තියා ගන්න බෑ. නමුත් බාණ්ඩුව මාරුවේදී පේමන්ට් මෙතෝඩ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ගෙවීමේ මාධ්‍යයක් විදිහට වැඩ කරන්න පුළුවන්. ඒවා තමයි මුදල් වලට ආදේශක. පටල ගන්න එපා. මෙතන තියෙන ආසන්න මුදල් සහ මුදල් ආදේශක කියන්නේ වර්ග දෙකක්. ආසන්න මුදල් කියන්නේ මුදල් බවට පත් වෙන්න ආසන්නයේ තියෙන්නේ. හැබැයි හුවමාරු මාධ්‍යයක් විදිහට වැඩ කරන්න බෑ. හැබැයි වටිනාකම් එකතු කරලා වටිනාකමේ සම්නිධියක කාර්යය ඉටු කරන දේවල් වලට කියනවා ආසන්න මුදල් කියලා. උදාහරණ ස්ථාවර තැන්පතු, ඉතුරුන් තැන්පතු. අනිත් එක මුදල් ආදේශක කියන්නේ වටිනාකම් එකතු කරලා තියාගන්න බෑ. හැබැයි ගෙවීම් මාධ්‍යයක් විදිහට වැඩ කරන්න පුළුවන්. පේමන්ට් මෙතෝඩ් එකක් විදිහට වැඩ කරන්න පුළුවන්. මොනවාද? කාඩ් පත්, හරපත්, ණයපත්, ATM පත් ඕන එකක් ගන්න පුළුවන්. විද්‍යුත් මුදල්. හරි. මේ කියන්නේ විද්‍යුත් ක්‍රම ඔස්සේ ගබඩා කර ඇති මුදල්. විද්‍යුත් ක්‍රම ඔස්සේ ගබඩා කර ඇති මුදල් වලට අපි කියනවා විද්‍යුත් මුදල් කියලා. මේ විද්‍යුත් ක්‍රම භාවිතා කර ගබඩා කර ඇති මුදුකාංගයක් මගින් ගනුදෙනු සඳහා යොදා ගන්නා ක්‍රමවේදය විද්‍යුත් මුදල් වේ. හයිලයිට් කරගන්න. මොනවාද? e-banking, easy cash ඒ වගේ දේවල් වලට කියන විද්‍යුත් මුදල්. ඒ ටික හයිලයිට් කරගන්න. ඒ ටික හයිලයිට් කරගන්න. විනාඩි දෙකක් දෙන්න. අඩුපාඩු තින් ටික හදාගන්න ඉක්මනට. ඊළඟට තියෙනවා විද්‍යුත් මුදල් අපිට භාවිත කරන්න පුළුවන් මොනවාද?
විද්‍යුත් මුදල් භාවිතා කරන්න පුළුවන් මොකක් හරි අපිට වියදමක් ගෙවන්න පුළුවන්. බිල් පතක් ගෙවන්න පාවිච්චි කරන්න පුළුවන්. මම කාරණා ලේසියෙන් බලන්න. විද්‍යුත් මුදල් අපි දැන් ඔන්ලයින් ක්ලාස් මොනවාද පාවිච්චි කරන්න පුළුවන්. එකක් තියෙනවා බැංකු දෙකක් අතර. ඒ කියන්නේ බැංකු දෙකක් අතර මුදල් හුවමාරු කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. අපේ බිල් පතක් ගෙවන්න පුළුවන්. වියදමක් ගෙවන්න පුළුවන්. තව හොඳ උදාහරණයක් තියෙනවා. අපිට ඔන්ලයින් shopping කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ මොකද්ද? විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කරන මොනවද? වෙළඳාම් කටයුතු සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. තව මොනවද? කොටස් වෙළඳ වලට මුදල් මාරු කරන්න පුළුවන් ඈ. ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න මේ විද්‍යුත් මුදල් පාවිච්චි කරන්න පුළුවන්. ඔය තමයි කෙටියෙන් ඔළුවේ තියාගන්න. විද්‍යුත් මුදල් භාවිතා කිරීමට හේතු තියෙනවා. බලමු. ටට්ටක් ගාමින් කරගෙන යන්න. මේ මෙච්චර ලොකු බරපතල දේවල් මේවා ඔළුවේ තියෙන දේවල් වල BS වලින් මේවා ඉගෙනගෙන තියෙනවා මේ වෙනකොට. බලමු. බැංකු වල අන්තර්ජාල සඳහා සම්බන්ධ විය හැකියි. භෞතික මුදල් වලට වඩා ආරක්ෂිතයි. ඒක සාධාරණයි. භෞතික මුදල් වලදී කාඩ් එක කරගෙන යන එක ආරක්ෂිතයි. මොකද කාඩ් එකේ පින් නම්බරේ කාඩ් එක හොරකම් කරත් පින් නම්බරේ නැත්නම් සල්ලි ගන්න බෑ. එන එක ආරක්ෂිතයි. වාණිජ්‍ය ආයතන අතර පවතින තරංකාරීත්වය නිසා මේක දැන් ගොඩක් ආයතන බලන්නේ ඔන්ලයින් ක්‍රමයට මේ මුදල් අය කරගන්න. කාඩ් පේමන්ට් හරහා ගනුදෙනු කරන්න පුළුවන්. ඔය පේමන්ට් කියන්නේ දැන් අපි මම ෂොප් එකකින් ගිහින් බඩු ගත්තා. සල්ලි අතේ නැත්නම් සල්ලි මදි නම් එයා කියන බැංක් ට්‍රාන්ස්ෆර් එකක් ගත්තා. කිසිම ගැටලුවක් නැහැ. දැන් ඔය මෙහෙට මම ඉන්නවා මම ඔය කුරුණෑගල ෂොප් වලින් බඩු ගෙනනවා ගෙදරට ඕන වෙන මොකක් හරි උපකරණයක් තියෙනවා මම ගෙනනවා ගිහින් කතා කරලා පස්සේ WhatsApp එකට ෆොටෝ එක දානවා මේක මම ඕකේ නම් එයාලට මම පේමන්ට් එක දානවා නැත්නම් කෑෂ් ඔන් ඩෙලිවරි කියලා හරි මම ගෙන්න ගන්නවා පේමන්ට් ඔප්ෂන් එක දාන්න පුළුවන් බැංක් ඇප් එකෙන් ගිහුවට පස්සේ එයාලා ඕඩර් එක කුරියර් සර්විස් එකට දෙනවා කුරියර් සර්විස් එකෙන් ගෙදර ගෙනලා දෙනවා නැත්නම් ගෙදර ගෙනාට පස්සේ සල්ලි ගෙවන්නේ කෑෂ් ඔන් ඩෙලිවරි වගේ දා ගන්නත් පුළුවන් ඒවත් තමයි මේ විද්‍යුත් මාධ්‍ය කියන ගොඩක්ම වාසි හරි එතනින් හතරක් highlight කරගන්න අනිත් එක ජාත්‍යන්තර ගනුදෙනු කරන්න පුළුවන්. දැන් AliExpress eBay වගේ site ලංකාවේ ව නෙමෙයි. ඒතකොට ඒ වගේම බඩු ගෙන්නන්න අතේ තියෙන සල්ලි වලින් ගෙන්නන්න බෑ. cash on delivery වගේ ගෙන්නන්න බෑ. ඒතකොට ඒක ගෙන්නන්න තියෙන එකම ක්‍රමය මේ වගේ e-money පාවිච්චි කරලා. online payment, card payment වගේ දේවල් හරහා තමයි ගෙන්නන්න වෙන්නේ. මම කියලා දෙන්න ඕනේ. ඔයාලා ඕන තරම් දන්නවා. AliExpress වගේ මේ site වලින් බාන්න ගෙන්නලා ඇති. නැති වෙන්න විදියක් නැහැ. හරිද? හරි. වාසි මොනවාද? රැගෙන යාම හා භාවිතය පහසුයි. අවදාන මාඩුයි. හරි අර ටිකම තමයි මේ තියෙන්නේ. ඉහළ සමාජ පිළිවෙනවා. මමත් ඔය වගේ මටත් තියෙනවා ක්‍රෙඩිට් කාඩ් එකක්. හරි. ඒ ටිකෙන් තමයි හම්බුනේ. ඒක දැන් මේ ළඟදී රිනිවුත් කරා. දැන් මම ගියා මේ ළඟ මෑතකදී මොකක් හරි කාරණාවකට HMB එකේ account එකක් ඔපන් කරා. මම මතක නැහැ කාරණාව. මොකක් හරි බිස්නස් එකකට මොකක් හරි එකට තමයි මම ගියේ. කාඩ් එක දැන් තියෙනවනේ. දැන් මම ගිහින් account එක open කරගන්න ඉඳගත්තා. ඉඳ ගන්නකොට දැන් පොඩ්ඩක් ඉතින් අර ජරබර ගතිය දානවා. හරි. ඒ හදියනම් ටිකක් අර ආවනම් ඉඳගෙන ඉන්න පොඩ්ඩක්. දැන් මගේ ID number එක ගත්තා. ID number එක ගත්තාට පස්සේ මම අහනවා සර්ට account එකක් තියනවද කියලා. මම කිව්වා account එකක් නැහැ. ඊට කෙනෙක් එයාලට account එකක් පෙන්නනවා. ඊට මම කිව්වා පොඩ්ඩක් check කරලා බලන්න. check කරලා බලද්දි මගේ credit card එක තියෙන HMB bank එකේ. ඒකට කියනවා සර්ට credit card එකක් තියනවද? මම කිව්වා ඔව් කිව්වා. දැන් මට වැඩිමල් කට්ටිය දාලා මට මේ සර් කියලා කතා කරන්නේ. හරි. ඔව් මට කාඩ් එකක් තියෙනවා. ඒකනේ සර් අපරාධ කල් තියා සර් ඔබ කිව්වනම් ඉක්මනට මේ වැඩේ වැඩේ කරගන්න තිබ්බා. සර් වාඩි වෙලා ඉන්න මම වැඩේ කරලා ගෙනල්ලා දෙන්නම් කිව්වා. මම අර පැත්තකට වෙලා සෝෆා එකක් දාලා තිබ්බා ඉඳගෙන හිටියා. එතනින් එක්කෙනෙක් ඇවිල්ලා අර ඇප්ලිකේෂන් එකක් තිබ්බා. ඇප්ලිකේෂන් එක පුරව ගත්තා. මට කියන්න කිව්වා ඩීටේල් ටික එයා පුරවන්නම් කියලා. එයා එතනටම ඇවිල්ලා මගේ මේ يعني මට ඕනේ account එකේ තියෙන plans ඒවා ටික ඔක්කොම මට හදලා දීලා කම්ප්ලීට් කරගෙන ගිහිල්ලා කාඩ් එකත් මට එතනටම ගෙනල්ලා දුන්නා. අස්සන විතරක් අතන්ට ඇවිල්ලා අස්සන දාන්න කිව්වා එච්චරයි. ඒ වගේ හොඳ පිළිගැනීමක් තියෙනවා. මට කලින් අප මනුස්සත් පොලිමේ හිටියා. ඒතර කාඩ් එකක් තියෙනවනේ ලොකු පිළිගැනීමක් තියෙනවා. අවාසි තවත් කෙනෙකුට පවරන්න බෑ. දැන් මගේ ක්‍රෙඩිට් කාඩ් එක තියෙනවා. සාමාන්‍ය ලොකු ඔෆර්ස් එනවා. ඔය ෆෙස්ටිවල් සීසන් එකට හොඳ ඔෆර්ස් එනවා. අවුරුදු කාලෙට 45 25 ඒ වගේ හොඳ ඔෆර්ස් එනවා. හැබැයි මේක හරහා රුපියල් 5000ට වැඩිය ගණදනුවක් කරනවා නම් අස්සන ඉල්ලනවා. හරිද? ඒතර මේ කාඩ් එකේ ලක්ෂයක් විතර ගන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එකේ. අරන් ගිහිල්ලා දැන් මට කියන්න බෑ. ගෙදර අම්මට තාත්තට කියන්න බෑ. මේක අරන් ගිහින් ඇති වෙනකන් shopping කරලා ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න බෑ. මොකද මේක අතෙන් බැරි වෙලාවක් shopping කරනකොට මම නෙමෙයි කියලා ඔප්පු වුණොත් අනිවාර්යෙන් මම ගිහින් කාඩ් එක මගේ කියලා ඔප්පු කරලා ගන්නකම් මම දුන්නේ කියලා බේර ගන්නකම් කාඩ් එක පාවිච්චි කරපු මිනිස්සු අරන් ගිහින් හිරේ දානවා. ඒ වගේ වෙනත් කෙනෙකුට පවරන්න බෑ මේක. ආයෙදින් කෙලිම හොරගමක් කරා වගේ තමයි. ලොකු අපරාධයක් කරා වගේ. නෛතික පිළිගැනීමක්
නෛතිකමය පිළිගැනීම අඩුයි. ඔව් කාඩ් පාවිච්චි කරනවා නෛතිකමය පිළිගැනීම ටිකක් අඩුයි. මොකද සාක්ෂි අඩුයිනේ. දැන් මගේ කාඩ් එක මොකක් හරි හොරකම් කරගෙන ගිහලා තෙල් ගැහුවත් ඒක හොයාගන්න හරි අමාරුයිනේ. කාඩ් එක හොරකම් කරගෙන ගිහම මොනාරික ඒ සල්ලි සාමාන්‍ය බොහෝ දුරට ගන්න ආය අමාරුයි. ඉක්මනින් යල් පැනීම. ඔව් මේ කාඩ් එක ගත්තත් අවුරුදු 5කට 6කට වගේ තමයි කාඩ් එක දෙන්නේ. උපරිම 8කටදී. ඊට පස්සේ කාඩ් එක අලුත් කරන්න ඕනේ. තාක්ෂණිකව ගැටලු. ඔය කාඩ් එක දැන් මම දෙතුන් වතාවක් ATM වලින් මගේ ඩෙබිට් කාඩ් එකෙන් සල්ලි ගන්න ගිය වෙලාවේ හරපතෙන් සල්ලි ගන්න ගිය වෙලාව දෙතුන් වතාවක් රිජෙක්ට් කරා. ඒ මොකද චිප් එක උඩ මේ මොන හරි බැඳිලා තියෙනවා. අපි දන්නේ නැති. ඒක චිප් එක මේ වැඩ කරන්නේ නැතුව නම් සල්ලි ගන්න බෑ. හරි. ආවාසි ටික හයිලයිට් කරගන්න. හරි. හරි. ඔය ටික ඉක්මනට කම්ප්ලීට් කරගන්නකෝ යාළුවා. විනාඩි 3ක් කරා. හරි. මම හිතනවා හයිලයිට් කරගන්න ඇති කියලා. හරි. ඊළඟට තියෙනවා මුදලට ඇති ඉල්ලුම සඳහා බලපාන සාධක. නැත්නම් ද්‍රවශීලතා වර්ණය. මුදලට ඇති ඉල්ලුම හා මුදල් සැපයීම ඒකේම තියෙනවා. ද්‍රවශීලතා වර්ණය. බලමු. ද්‍රවශීලතා වර්ණය. මේවා තමයි කැම්පස් එකට ගිහිල්ලා උගන්වන්නේ. මේ ළඟදී මෑතක තිබ්බ අපේ මේ සැරේ තිබ්බ මොනිටර් ඉකොනොමික්ස් කියන සබ්ජෙක්ට් එක මේක තිබ්බා. ප්‍රශ්නයක් නේ. මේක තියෙනවා මිනිස්සුયો සල්ලි ළඟ තියාගන්නට කැමති වෙන හේතු තුනක් ගැන කතා කරනවා. අංක 1ට අපි කතා කරනවා ගනුදෙනු චේතනාව. චේතනාව. හරි. අංක 2 අපි කියනවා ආරක්ෂණ චේතනාව. අංක 3ට කියනවා සම්පේක්ෂණ චේතනාව. මේ වගේ තමයි ගොඩක්ම විතර ලියන්න තියෙන අර පාඩම් කරලා ලියන්න තියෙන්නේ. බලමු. මේ මොනවද කියලා. ගනුදෙනු චේතනාව. අතර තියෙනවා චේතනා තුන. සම්පේක්ෂණ නැත්නම් සම්පේක්ෂණ කියලා දෙකම කියන්න පුළුවන්. හරි. ඒ තුන හයිලයිට් කරගන්නකෝ. මම මුලින්ම ගනුදෙනු චේතනාව ඔයාලට කතා කරලා ඉන්නවා. ළමයි මේ ගනුදෙනු චේතනාව කියන්නේ අපේ මිනිස්සුયો භාණ්ඩ හා සේවා මිලදී ගන්න. භාණ්ඩ හා සේවා මිලදී ගන්න මුදල් ළඟ තියා ගන්න කැමති. හරි. භාණ්ඩ හා සේවා ළඟ තියා මේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න මුදල් ළඟ තියා ගන්න කැමති. ඒකට තමයි කියන්නේ ගනුදෙනු චේතනාව. හරිද? මේ ගනුදෙනු චේතනාවට කරන මුදල් ඉල්ලුම තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. මෙතනදී කතා කරනවා අපි ළඟ තියා ගන්නවා මුදල්. ළඟ තියා ගන්නවා මුදල්. මේක ආදායමත් එක්ක තමයි රඳා පවතී. බලමු. අපි ළඟ තියා ගන්නවා අපි තුමුක අපේ ආදායම රුපියල් 10000යි කියලා. රුපියල් 10000යි. රුපියල් 10000ක් ආදායම වෙනකොට අපි රුපියල් 5000ක් ළඟ තියා ගන්නවා භාණ්ඩ හා සේවා මිලදී ගන්න. සාමාන්‍ය මිනිස්සෙක් එහෙම. හරි. බලමු. මෙතනදී අපි කතා කර හිටියේ මේ ගනුදෙනු චේතනාව. මම වෙන්නේ දෙන්න.
ගනුදෙනු චේතනාව ගැන කතා කරලා හිටියේ. මුලින් අපි කතා කරා ආදායම 10000යි නම් 5000ක් තියාගන්නවා වියදම් කරන්න. ආදායම 20000යි නම් 10000ක් තියාගන්නවා වියදම් කරන්න. ආදායම 30000 වෙනකොට තියාගන්න ප්‍රමාණය 15000 දක්වා වැඩි කරනවා. දැන් මොකද වෙන්නේ? ආදායම එන්නේ වැඩි වෙනවා. තියාගන්න ප්‍රමාණයත් එන්නේ වැඩි වෙනවා. මොකද වෙන්නේ? මේ දෙකම වැඩි වෙනවා. හරි වැඩිනේ. ආදායම වැඩි වෙනකොට වියදම් කරන්න තියාගන්න ප්‍රමාණයත් වැඩි කරනවා. සාමාන්‍යයෙන් එහෙමනේ. දැන් මමත් ආදායම රුපියල් 10000යිට මම රුපියල් 2000ක් විතර වියදම් කරනවා. 20000ක් වෙනකොට තව කීයක් හරි වැඩි කරගන්නවා. එහෙම එන්නේ ආදායම වැඩි වෙන මොකද? වියදම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? ඒකයි මේ කියන්නේ. එතකොට මේ ගනුදෙනු චේතනාවෙන් කියන්නේ ආන් ඒ කාරණාව. බලමු පොඩ්ඩක්. මොකද්ද මේ කියන්නේ කියලා? පුද්ගලයෙකු විසින් ඔයාලා ටිකට් එක දිනනවා කියලා මම හිතනවා. බලන්න ටිකට් එක පෙරලා ගන්න පිටු අංක 133. පුද්ගලයෙකු විසින් කරනු ලබන වියදමත් ඔහුට ලැබෙන ආදායමත් එකිනෙකට නොගැලපීම නිසා එදිනදා සිදුවන ගනුදෙනු සුමටව ඉටු කර ගැනීම සඳහා මුදල් ළඟ තබා ගැනීමට සිදු වෙනවා. හරිද? ඒ කියන්නේ පුද්ගලයෙකු කරන වියදම් සහ ආදායම එකට ගැලපෙන්නේ නැහැ. හරිද? අපි කියනවා අයවැය කියලා. පුද්ගලයෙකුගේ තියෙන අයවැය. රජයේ විතරක් නෙමෙයි අයවැය. පුද්ගලයෙකුට ලැබෙන ආදායමට අපි කියනවා අය කියලා, වියදමට කියනවා වැය කියලා. අයවැය ගැලපෙන්න ඕන. අයවැය ගැලපුණ නැත්නම් ජීවිතේම ඉවරයි. 1000ක් හම්බ කරනකොට 5000ක් වියදම් කරලා හරියන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? 1000ක් හම්බ කරනවා නම් කීයක් හරි ඉතුරු කරගෙන අඩුවෙන් වියදම් කරන්න ඕනේ. හරිද? එතකොට මේවා අතර නොගැලපීම හින්දා පුද්ගලයා පුරුදු වෙලා ඉන්නවා ගනුදෙනු කරන්න වෙනම මුදලක් ළඟ තියාගන්න. හරිද? ගනුදෙනු චේතනාව මත මුදල් ඉල්ලුම තීරණය වන්නේ පුද්ගලයාගේ ආදායම මතයි. මේ කතා කරේ. ආදායම වැඩි වෙනවා ළඟ තියාගන්න ගාණක් වැඩි වෙනවා යන්නේ. හරි. හරි. එනම් ආදායම ඉහළ යන විට ගනුදෙනු චේතනාව මත මුදල් ඉල්ලුමද ඉහළ යයි. ආදායම් පහළ යනවා නම් දැන් මේක අනිත් පැත්තට 20000 වෙනවා කියන්නේ අඩු කරනවා. 20 10ට යනවා කියන්නේ අඩු කරනවා. කණේක අඩු කරනවා. ඒ වගේ තමයි. ආදායම් අඩු වෙනවා නම් වියදමත් අඩු කරනවා. ඒක තමයි මේ කියන්නේ. ආදායම් පහළ යන විට ගනුදෙනු චේතනාව මත මුදල් ඉල්ලුම් කරන ප්‍රමාණයත් පහළයි. දැන් නිර්වචනය වුණා නේද? ලියා ගන්න. නැත්තම් ගලප ගන්න, highlight කර ගන්න. පුද්ගලයෙකු විසින් සිදු කරන ලබන වියදමත් ඔහුට ලැබෙන ආදායමත් එකිනෙකට නොගැලපීම නිසා එදිනෙදා සිදුවන ගනුදෙනු සුමටව ඉටු කර ගැනීම සඳහා අන්න ඔයා highlight කරගන්න මෙතන. එදිනෙදා සිදුවන ගනුදෙනු සුමටව ඉටු කර ගැනීම සඳහා මුදල් ළඟ තබා ගැනීමට ඇති කැමැත්ත ගනුදෙනු චේතනාවයි. ඔච්චරයි. මම පොඩි වක්‍රයක් අඳිනවා. දැන් මේක ඔයාගාව ඔයාලට අයිඩියා එකක් තියෙනවනේ. දැන් මම මේක පොඩ්ඩක් මකලා ඕනනම් PDF එක use කරලා මේක ඔයා ඕන දාගන්න නෝට් එකක්. මම දැන් මේක මකලා මෙතනම වක්‍රයක් අඳිනවා. හරි. බලමු වක්‍රය. මේක තමයි වක්‍රය. අපි දන්න සාමාන්‍ය normal වක්‍රයක් වගේම තමයි මේ වක්‍රෙත් පටන් ගන්න. හරි. මම මේ පැත්තට දානවා y. y කියන්නේ ආදායම කියලා දානවා. හරි. මේ තාම ගනුදෙනු චේතනාව යන්නේ ඈ. වෙන එකක් නෙමෙයි. මෙතන කරනවා මුදලට ඇති ඉල්ලුම. හරි. මෙතනදී ළමයි කතා කරන්නේ මේ මුදලට ඇති ඉල්ලුම ආදායම මේ මට්ටමේදී ඉල්ලුම මේ විදිහට තිබ්බා. ආදායම වැඩි වෙනවා. මොකද වෙන්නේ? ඉල්ලුමත් වැඩි වෙනවා. y1 නැත්නම් y2 වලට යනකොට අපි transaction කියන t ගමුකෝ. t1 ඉඳන් t2ට මේක වැඩි වෙනවා. හරි. y3 ඉඳන් y2 ඉඳන් y3 වලට යනකොට මොකද වෙන්නේ? t3 වලට වැඩි වෙනවා. එතකොට මේ වක්‍රය අපිට පොදුවේ දකින්න පුළුවන් මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. පැහැදිලිද? මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. මොකද ආදායම මෙතනින් එන්න මේ y1 y2 y3 විදිහට වැඩි වෙනවා. අපි කියන දක්වන යනකොට වැඩි වෙනවා. මුදල් ඉල්ලුම t1 t2 t3 විදිහට ඉහළට යනවා. වැඩි වෙනවා. ආයෙ මේක අඩු වෙනකොට මොකද වෙන්නේ? මේකත්
අඩු වෙනවා. ඕක තමයි මෙතන සරල කාරණාව. මේ දෙක අතර තියෙනවා අපි කියනවා මොකක්ද තියෙන සම්බන්ධතාවය? අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා. අනුලෝම සම්බන්ධතාවයේ හින්දා තමයි මේක වෙන්නේ. ඔච්චරයි. එන්න ආරක්ෂක චේතනාවට. ඊළඟට එන්න ආරක්ෂක චේතනාවට. බලමු. ආරක්ෂණ චේතනාව. මේ ආරක්ෂණ චේතනාව කියන්නේ අපිට හිතා ගන්න බැරි තත්ත්ව වෙනවනේ. අනාරක්ෂිත තත්ත්ව වෙන්නේ නැද්ද? එනවා නේද? සාමාන්‍ය හදිස්සි අනතුරක්, ලෙඩක් දුකක් හැදෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී වියදම් කරගන්න මුදල් ළඟ තියා ගන්න. ඒ කියන්නේ හදිස්සිය ලෙඩක් දුකක් හැදුනොත්, මොකක් හරි කරදරයක් වුණොත්, ඒ අවස්ථාවේදී වියදමට මුදල් ළඟ තියාගන්න එක තමයි අපි කියන්නේ ආරක්ෂක චේතනාව. ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් විදිහට තමයි මුදල් ළඟ තියාගන්නේ. හරි. මේ ආරක්ෂක ක්‍රියාමාර්ගයේ යටතේ මුදල් ළඟ තියා ගන්නවා. හැබැයි මේකත් ආදායමත් එක්ක තමයි යන්නේ. ආදායමත් එක්ක 10000ක් ආදායම ලැබෙනවා නම් 5ක් වේදම් කරනවා 2000ක් විතර ආරක්ෂාවට තියා ගන්නවා. හදිස්සි අවස්ථාවකදී ගන්න. අපි කියන unexpected situation. ඒ කියන්නේ කලින් හිතුවේ නැති, කලින් අපේක්ෂා කරන නොකෙත් මේ කරපු නැති තත්ත්වයකදී අවස්ථාවකදී භාවිතයට ගන්න තමයි කියන්නේ. unexpected situation. expected. ආදායම 20000 වෙනකොට මොකද කරන්නේ? දැන් 2000 4000 විදිහට වැඩි කර ගන්නයි. ආදායම වෙනකොට තියා ගන්න ප්‍රමාණය වැඩි කර ගන්න ඕනේ ඒක. 30000 වෙනකොට දැන් 6000 කර ගන්න. මොකද කරන්නේ? මෙයත් මොකද වෙන්නේ බලන්න. මෙයාගේ ආදායම එන්න වැඩි වෙනකොට මෙයා තියා ගන්න ප්‍රමාණයත් එන්න වැඩි කරනවා. ආදායම අනිත් පැත්තෙන් එන්න අඩු වුණොත් මොකද වෙන්නේ? මෙයා තියා ගන්න ප්‍රමාණයත් එන්න අඩු කරනවා. ඕකයි මේකේ තත්ත්වය. බලන්න. හදිස්සි අනතුරු ලෙඩ රෝග වැනි අනපේක්ෂිත අවස්ථාවකදී මුහුණ දීම සඳහා පුද්ගලයන් විසින් මුදල් ශේෂ ළඟ තබා ගැනීම ආරක්ෂක චේතනාව මත මුදලට ඇති ඉල්ලුම ලෙස හඳුන්වයි. ඒක හයිලයිට් කරගන්න. හරි. බලමු. බොහෝ දුරට මේ වීඩියෝ එක පැය එකයි කාලක් පැයක් වගේ යයි. මම බොහෝ දුරට අපේක්ෂා කරනවා මේ පාඩම පැය දෙකකින් ඉවර කරන්න. පැය එකයි කාලේ වගේ වීඩියෝ දෙකක් වගේ වැටේ. පැය දෙකමාරකින් වගේ මේ පාඩම මම ඉවර කරනවා. මොකද කාලය අපිට සීමිතයි. බලමු මේක ප්‍රස්ථාර ආකෘතිව පෙන්වන විදිය පොඩ්ඩක්. මම අර ප්‍රස්ථාරෙම අබව ගන්නවා. මම හැබැයි මේකේ පොඩි දෙයක් වෙනස් කරනවා. y මේ පැත්තට ගන්නවා. ඒ වගේම ආදායම මේ පැත්තෙන් මම ගන්නවා. ආරක්ෂණ චේතනාවට කරන මුදල් ඉල්ලුම. මෙතනත් වෙන්නේ y1 ඉඳන් තියෙනවා, y2 තියෙනවා, y3 තියෙනවා, y4 තියෙනවා කියලා අපි ගමු. එතකොට මෙතනදී අපි කතා කරනවා ආරක්ෂණ චේතනාව යටතේ S අකුර ගමුකෝ. S1 S2 S3 S4 මෙතනත් වෙන්නේ ළමයි ආදායම y1 වලදී මේ S1 කියලා ප්‍රමාණයක් තියාගන්න. ආදායම y2 වෙනකොට S2 ප්‍රමාණයක් තියාගන්න. ආදායම y3 වෙනකොට S3 ප්‍රමාණයක් තියාගන්න. ආදායම y4 වෙනකොට S4 ප්‍රමාණයක් තියාගන්න. මොකද බලන්න වෙලා තියෙන්නේ? මේ නැදලා බලනකොට
ආදායම වැඩි වෙන්න තියාගන්න ප්‍රමාණයත් වැඩි වෙනවා. මේ දෙකම වැඩි වෙනවා. මෙහෙට වැඩි වෙන්න මෙයක් මොකද කරන්නේ? මෙහෙට වැඩි වෙනවා. එහෙනම් දෙකම වැඩි වෙනවා. අඩු වෙනකොට මේක දෙකම අඩු වෙනවා. මේ බලන්න. මේ අඩු වෙලා වැඩි වෙනකොට වැඩි වෙනවා. එහෙනම් මේ දෙකම එකම දිශාවට ගමන් කරන හින්දා අපි කියන මේ දෙන්න අතරක් තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවය. ආරක්ෂිත චේතනාවද මුදල් ඉල්ලුමයි ආදායමයි අතරක් තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවයක් කියලා අපි කතා කරනවා. හරි. ඊළඟ කැලේට යමුකෝ අපි. ඊළඟට තියෙනවා අපිට කතා කරන්න සමපේක්ෂණ චේතනාව. බලමු. මේ සමපේක්ෂණ චේතනාව කියලා අපි අදහස් කරන්නේ මුදල් මොනවා හරි වත්කමක ආයෝජනය කරලා ප්‍රතිලාභ උපයන්න මුදල් ළඟ තියාගන්න. ඒ කියන්නේ භාණ්ඩාගාර බැඳුම් කර භාණ්ඩාගාර බිල්පත් වාණිජ පත්‍රිකා වැනි මූල්‍ය උපකරණවල ආයෝජනය කරලා ප්‍රතිලාභ උපයන්න තියෙන කැමැත්තට මුදල් ළඟ තබා ගන්න එක තමයි මේ සමපේක්ෂණ චේතනාව කියලා කියන්නේ. ඒක මෙහිමයි. සාපේක්ෂ චේතනාව යටතේ කරන මුදල් ඉල්ලුම, ඒ කියන්නේ මුදල් වල තියෙන ඉල්ලුම මුදල් ළඟ තියාගන්න ඇති කැමැත්තට තමයි මුදල් ඉල්ලුම කියලා කියන්නේ. මුදල් ඉල්ලුම රඳා පවතින පොලි අනුපාතය. හරි. පොලි අනුපාතයක තමයි රඳා පවතින්නේ. හරි. පොලි අනුපාතය අපි බලමු 105, 110, 120. පොලි අනුපාතය වැඩි වෙන්න මොකද වෙන්නේ? මුදල් ඉල්ලුම වැඩි කරනවා. 10000යි නම් 20000 කරනවා. 20000 30000 වගේ කරනවා. හරි. එන්නකො වන් ටියුට් එකට. තිරිනපත්වල මුදල් ආයෝජනය කිරීම තුළින් අනාගත ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණේ මුදල් ශේෂ ළඟ තබා ගැනීමට ඇති කැමැත්ත සම්පේක්ෂණ චේතනාව ලෙස හඳුන්වයි. හරි. ඒක හයිලයිට් කරගන්න. ඉක්මනට හයිලයිට් කරගන්නකො. හරි. දැන් මේක වෙන විදිහට කතා කරමු. දැන් කලින් කතා කරපු එක අයින් කරලා අපි ආයෙ කතා කරමු. නිර්වචන දීලා ඉන්න ඕනේ. ඒකයි මම පොඩ්ඩක් බැලුවේ. හරි. දැන් පොලි අනුපාත 5ක් තියෙනකොට මෙයා සම්පේක්ෂණ චේතනාව යටතේ රුපියල් 10000ක් තියාගන්නවා. දැන් ඒක ලක්ෂයක් කියමු. ලක්ෂයක් තියාගන්න. සම්පේක්ෂණ චේතනාවට ළඟ තියා ගන්නවා ආයෝජනය කරන්න කියලා. දැන් මේ පොලි අනුපාතය 10%කට වැඩි වුණාට පස්සේ මෙයා මේකෙන් ආයෝජනය කරනවා. ආයෝජනය කරගත්තට පස්සේ දැන් ළඟ තියෙන්නේ 50000. හරි. තවත් පොලි අනුපාත 100ට 15ට වගේ වැඩි වුණාට පස්සේ මේ 50000 උත් ළඟ තියා ගන්න කන අඩු කරලා ආයෝජනය කරනවා. 30000කට වගේ අඩු කරනවා. මොකද වෙන්නේ? මුදල් ඉල්ලුම අඩු වෙනවා. පොලි අනුපාත මුදල් ඉල්ලුම පාල්ලහැට යනවා. පොලි අනුපාතෙ එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේවා අඩු වෙනවා. පොලි අනුපාත වැඩි වෙනවා. මුදල් ඉල්ලුම අඩු වෙනවා. පැහැදිලිද? හරි. ඒකයි මේ කියන්නේ. පොලි අනුපාතය එන්න වැඩි වෙනකොට ළඟ තියාගන්න මුදල් ප්‍රමාණය එන්න අඩු කරනවා. හරිද? ඒකයි මෙතනදී අපි කතා කරන්නේ. මෙයා මොකද වෙන්නේ? එන්න වැඩි වෙනවා. මෙයා එන්න අඩු වෙනවා. ඔක තමයි කියන්නේ. එතන මේ දෙන්න අතර ළමයි තියෙනවා ප්‍රතිලෝම සම්බන්ධතාවය. හරි. ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා. ඒක තමයි මේ සම්පේක්ෂණ චේතනාවෙන් අපි අදහස් කරන්නේ.
මේක වක්‍රයකින් අපිට දක්වන්න පුළුවන්. පළමු වක්‍රයකින් දක්වන විදිහ. මෙතෙන්ට එනවා පොලි අනුපාත. මෙතනින් යනවා MSP කියලා ගන්න පුළුවන්. මේකට සම්පේක්ෂණ චේතන ආයතන මුදල් ඉල්ලුම්. හරිද? මෙතනදි වෙන්නේ පොලි අනුපාත අපි කියමු ඉහළ යනවා කියලා. පොලි අනුපාත ඉහළ යනවා කියන්නේ අපි R1, R2, R3 අනුපාත ටිකක් ගමුකෝ. නිකන් 100ට 5යි, 10යි, 15යි, 20යි, 25යි කියලා ගමු. මුදල් ඉල්ලුමට අපි ගමුකෝ MSP 1, MSP 2, MSP 3, MSP 4, MSP 5, MSP 6 කියලා ගමු. බලන්න. එතකොට මෙතනදී වෙන්නේ පොලි අනුපාතය ඉහළ යනවා නම් ළඟ තියාගන්න මුදල් ප්‍රමාණය තාම අඩු. ඇයි ආයෝජනය කරන්නේ? පොලි අනුපාත ළමයි වැඩි වෙන්න මොකද වෙන්නේ? ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය වැඩි වෙනවා. එහෙනම් පොලි අනුපාත ඉහළයි නම් තියාගන්නේ පොඩි ප්‍රමාණයයි ළඟ. අනිත් ඔක්කොම ආයෝජනය කරනවා. පොලි අනුපාත පහළට එන්න ආයෝජනය කරලා තියෙන සල්ලි ගන්න අඩු කරලා ළඟ තියාගන්නවා සල්ලි. ඔව්. right. ඔක තමයි වෙන්නේ. හරි. පොලි අනුපාත එන්නෙන් පල්ලයට බහිනකොට ළඟ තියාගන්න මුදල් ප්‍රමාණය වැඩි කරනවා. හරිද? මේකේ උඩ අවස්ථාවට අපි කියනවා කැණුම් නැඹුරුව. යට අවස්ථාවට කියනවා විකුණුම් නැඹුරුව. ඔබ තමයි මෙතනදී කතා කරන්නේ. කැණුම් නැඹුරුව කියන්නේ පොලි අනුපාත වැඩි වෙනකොට අපි ඒ කියන්නේ මූල්‍ය වත්කම් මිලදී ගන්නවා. අපි ගාව දෙන සල්ලි වලින් සම්පේක්ෂණ චේතනක තියාගෙන හිටපු මුදල් වලින් මූල්‍ය වත්කම් මිලදී ගන්නවා. මූල්‍ය වත්කම් මිලදී ගන්න මේක යට තියෙන මුදල් අඩු වෙනවා. විකුණුම් නැඹුරුව කියන්නේ අනුපාත අඩු වෙන්න අපි තියාගෙන හිටපු වත්කම් ඔක්කොම ටික ආපහු විකුණනවා. විකුණපුවාම අපිට ආපහු මුදල් වැඩි වෙනවා. ඒක තමයි මුදල් වැඩි වෙනවා කියලා පෙන්නන්නේ. හරි. ඊළඟට එන්න මුදලට ඇති ඉල්ලුම තීරණය කරන සාරවාර්ථික විචල්‍යය. ඒවා අපි ටට්ටක් ගාලා හයිලයිට් කරන්නේ නැහැ. ඒවා ලොකු කෙටි සටහන් ලියන්නේ නැහැ. කෙටියෙන් අහනවා නම් ඉරි ගහන පෙපරේට පොඩ්ඩක් අහයි මොනවාද? මූර්ත ආදායම, පොලි අනුපාත, මිල මට්ටම්, අනාගත අපේක්ෂා, ආයතනික සාධක, මූල්‍ය වෙළඳපොළ නව්‍යතා. ඔව ටික හයිලයිට් කරගෙන ඒ ගැන තියෙන ටික කියව ගන්න. ඊළඟට එන්න මුදල් සැපයීමට. හරි. අද අපි මුදල් සැපයීම කරලා මේක නවත්තනවා. නවත්තලා ඉතිරි වීඩියෝ එක මේ වීඩියෝ එක දැන් මම අද අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරලා පස්සේ ඔයාලට බොහෝ දුරට තවත් පැය 24ක් යන්නේ. ඊට කලින් මේක අනිත් දෙක කොටසක් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාලට මේකේ දෙක කොටසෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය, මහ බැංකුව සහ වාණිජ්‍ය බැංකුව පිළිබඳ පොඩි කොටසක් තියෙනවා. ටික කතා කරලා ඒකත් ඉක්මනට ඉවර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද පේපර් ටිකක් කරන්න ඕනේ. එන්නකෝ මුදල් සැපයීම. හරි. මුදල් සැපයීම කියන්නේ මේ නිශ්චිත අවස්ථාවකදී මහ ජනතාව අතර සංසරණය වෙන මුදල් ප්‍රමාණයට කියන මුදල් සැපයීම. නිශ්චිත අවස්ථාවකදී මහ ජනතාව අතර සංසරණය වෙන මුළු මුදල් තොගයේ මුදල් සැපයීම හේවත් මූල්‍ය සමස්තය ලෙස හැඳින්වෙනවා. හයිලයිට් කරගන්න ඒක. හරි. මේ මුදල් සැපයීම අපි ආකාර කිහිපයක් තියෙනවා. මුදල් සැපයීමේ ආකාර කිහිපයක් තියෙනවා. නැත්නම් කොටස් කිහිපයක් තියෙනවා. එකක් කියනවා අපි පටු මුදල් සැපයීම.
පට මුදල් සැපයුම. හරි. පට මුදල් සැපයුම තියෙනවා. ඊට පස්සේ පුළුල් මුදල් සැපයුම තියෙනවා. හරි. පට මුදල් සැපයුම අංක 1, අංක 2 මොකද්ද? පුළුල් මුදල් සැපයුම. ඊට පස්සේ තියෙනවා ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම. පුළුල් මුදල් සැපයීම. හරි. දැන් මේවා කතා කරමු. එක පට මුදල් සැපයීම අංක 2 තියෙනවා පුළුල් මුදල් සැපයීම අංක 3 තියෙනවා ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම අංක 4 තියෙනවා වඩාත් පුළුල් මුදල් සැපයීම. මේවට කෙටි නම් තියෙනවා. අපි කෙටි නම් ටික දාගමු. අපි කියනවා පට මුදල් සැපයීමට M1, පුළුල් මුදල් සැපයීමට කියනවා M2, ඒකාබද්ධ එකට කියනවා M2B කියලා. ඒ වගේම මේකට අපි කියනවා M4 කියලා. හරි. අපි මුලින්ම කතා කරමු. දැන් ඔය පුළුල් මුදල් සැපයීම 4 ඔයා highlight කරගන්න. highlight කරගෙන අපි මුලින්ම කතා කරනවා පට මුදල් සැපයීම. මේ ගණන් දෙන්නේ වැඩි ලේසි කතා කරමු. පට මුදල් සැපයීම. බලන්න ටියුට් එකේ නිශ්චිත අවස්ථාවකදී මහජනතාව සතු ව්‍යවහාර මුදල් හා මහජනයා නමින් වාණිජ බැංකුව ඇති ඉල්ලුම් තැන්පතු. කාරණා දෙකයි. එකක් තියෙනවා මොකද්ද? මහජනතාව සතු ව්‍යවහාර මුදල්. අංක 2 මොකක්ද? මහජනතාව නමින් වාණිජ බැංකු සතු ඉල්ලුම් තැන්පතු. මේක හරි ලේසි. මේ මහජනතාව සතු ව්‍යවහාර මුදලට කියන CP. මෙයාට කියන DDP කියලා. එතකොට අපි මේ පට මුදල් සැපයීමේ සූත්‍රයක් තියනවා දීලා M1 සමානයි CP ධන DDP. ඔයා ඔළුවේ තියාගන්න. CP කියන්නේ මොකද්ද? මහජනතාව සතු ව්‍යවහාර මුදල්. DDP කියන්නේ මොකද්ද? මහජනතාවගේ නමින් වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු. හරි. එකින් එක මම ගණන් හදන්නේ නැහැ දැම්ම. අපි ඔක්කොම කතා කරලා ඉවර වෙලා ගණන් ටිකක් හදමු. මම දැන් මේ සූත්‍රය මෙතන අයිනට කරගන්නවා. ඊළඟ සූත්‍රය ලියා ගන්න ඕනේ හින්දා. CP ධන DDP. ඔයාලා නම තියාගන්න මේ නමෙන් මතක තියාගන්න. ඔයාලගේ ටියුට් එකේ තියෙනවා highlight කරගන්න. හරි. ඊළඟට අපි යමු පුළුල් මුදල් සැපයීම. මේකට අපි කියනවා M2 කියලා. පුළුල් මුදල් සැපයීම. නිර්වචනයෙන් බලන්න කිසියම් නිශ්චිත අවස්ථාවකදී පට මුදල් සැපයීම හා මහජනතාව සතු වාණිජ බැංකුවල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතු වල එකතුවයි. බලමු. අනිවාර්යෙන් මේකට M1 එනවා. පුළුල් මුදල් සැපයීම ඇතුලේ තියෙන කාරණා දෙකයි තියෙන්නේ. එකක් තියෙනවා පට මුදල් සැපයීම. මොකද්ද? පුළුල් මුදල් සැපයීම ඇතුලේ එක කෑල්ලක් තියෙනවා පට මුදල් සැපයීම. අනිත් එක තමයි මහජනතාව සතු වාණිජ බැංකුවල ඇති කාලීන සහ ඉතුරුම් තැන්පත්. සතු
කාලීන හා ඉතුරුන් තැන්පතු. කාලීන සහ ඉතුරුන් බල පට මුදල් සැපයුම ඔයා දන්නවා M1. මෙයාට අපි කියන්න පුළුවන් කාලීන හා ඉතුරුන් තැන්පතුනේ. කාලීනේවට අපි කියනවා time deposit. time කියමුකෝ T. ඉතුරුන් වලට කියනවා S කියලා. deposit කියන D කියනවා. TSD. TSD. CP කියනවා මහ ජනතාව සතු කියන එක. CP කියන්නේ මොකද්ද? මහ ජනතාව සතු. කාගේද මහ ජනතාව කියන එක තමයි මේ CP කියන පුචුට්ටි වල දාන්නේ යටින්. හරිද? එහෙනම් මොකද්ද අපේ සූත්‍රය? පුළුල් මුදල් සැපයීම සමානයි පටු මුදල් සැපයීම එකතු කරනවා මහ ජනතාව සතු ඔන් දැම්මා මහ ජනතාව සතු කාලීන time deposit සහ saving deposit. හරි. ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. හරි. ඔක තමයි අපි කතා කරන පුළුල් මුදල් සැපයීම. දැන් මම පුළුල් මුදල් සැපයීමත් මෙතනට දාලා ගන්නවා. M2 හරි. මම මේ පුළුල් මුදල් සැපයීම මෙතන මකා ගන්නවා ඊළඟ අදියරට එන්න. මම ඊළඟ අදියර වශයෙන් එනවා ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම. මේකට අපි කියනවා M2B. හරිද? බලමු. M2B වලට එන්න. හරි. අපි පොඩක් කියවලා බලමු. ටියුට් එකේ තියෙන එක. මේ ඔයාලා හයිලයිට් කරගෙන යනවා ඇති කියලා මම හිතනවා. හරිද? ළමයි හයිලයිට් කරගෙන යන්න. ආයෙන්න බෑ හයිලයිට් කරන්න. හරි. බලමු. පුළුල් මුදල් සැපයීමට අනේවාසික විදේශ විවහාර මුදල් ගිණුම් වල ඇති කාලීන හා ඉතුරුන් තැන්පතු ප්‍රමාණය 50%ක්ද විදේශ විවහාර මුදල් බැංකුවකට ඇති නේවාසිකින් සතු කාලීන හා ඉතුරුන් තැන්පතු වලින් එකතු වීමෙන්ද M2B සෑදේ. කොහොමද? හරි ලේසි මේක. හිතන්න එපා නිකන් අර ලොකුවට තිබ්බට එච්චර අමාරුයි. මේකට එනවලු අපේ M2 එනවා. M2 එනවා. දැන් B මොකද්ද කියලා ඔයා ගමුකෝ. මෙයා කියනවා අනේවාසික කොහොමද කියනවා අනේවාසික විදේශ විවහාර මුදල් ගිණුම් වල ඇති අනේවාසික විදේශ විවහාර මුදල් ගිණුම් වල ඇති කාලීන හා ඉතුරුන් තැන්පත්. කාලීන හා ඉතුරුන් තැන්පත්. හරි. අනේවාසික විදේශ විවහාර මුදල් ගිණුම් වල ඇති කාලීන හා ඉතුරුන් තැන්පත් කියලා කියනවා. හරි. මේකට අපි කියන්න පුළුවන් මේකට අපි කියනවා TSD ම තමයි. කලින් එකේම තමයි TSD. හැබැයි මේක TSD time saving deposit මේකේ කාලීන හා ඉතුරුන් තැන්පතු කියන එක TSD. හැබැයි කාගේද? NRFC. කවුද? non මේ NR කියන විතරක් කියන්නේ non regional කියන්නේ non regional කියන්නේ අනේවාසිකයි කියන්නේ. ඒ කියන්නේ පිටරට කට්ටිය ඉන්නවනේ. එයාලා අපේ බැංකුව වල දාගෙන ඉන්න ගිණුම් වල තියෙන කාලීන හා ඉතුරුන් තැන්පතු වලින් 50%ක් අපි ගන්නවා. 50%යි භාගය ගන්න. හරි. අවසාන එක විදේශ විවහාර ගිණුම් වල ඇති
මොකද්ද? විදේශ ව්‍යවහාර ගිණුම් ඒකකවල ඇති නේවාසිකයින් සතු කාලීන හා ඉතුරුන් තැන්පත්. හරිද? මේකට කියනවා RD කියලා. RD මේකට කියන FCBU කියලා කියනවා. අයින් ඈ FCBU. එතකොට අපිට පොදුවේ ගන්න පුළුවන් මෙතන සූත්‍රයක් M2 සමානයි M2B සමානයි M2 ධන TSD එතන NRFC RD FCBU. ඔක තමයි සූත්‍රය. මෙයාගේ 150යි මතක් කරගෙන තියාගන්න. මේව ළමයි ලොකු සූත්‍රය ලියන්න ඕනේ. මේ වගේ නම් ටික ඔළුවේ තියාගන්න. මේ කියන්නේ මොනවද කියලා. මේ ඉංග්‍රීසි සූත්‍රය ලියවන්නේ නැති. අපි කියන්නේ එකක් මම මෙතන අයින් දා ගන්නවා. M2B M2 ධන TSD NRFC අනිත් එක RD FCBU. හරි. ඒකත් හරි. ඊට පස්සේ මම දැන් ගන්නවා අවසාන එක. අරකට පැත්තකින් ලියාගත්තා. මම දැන් ගන්නවා අවසාන එක. වඩාත් පුළුල් මුදල් සැපයීම. වඩාත් පුළුල් මුදල් සැපයීම. එන්නකො එකට. මේකට කියන M4 එක කියලා. බලමු පොතේ තියෙන එක චුට්ටක් ටියුට් එකේ තියෙන. ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීමට බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ඇති මහ ජනතාව සතු ඉතුරුන් තැන්පතු සහ කාලීන තැන්පතු ලියාපදිංචි මූල්‍ය සමාගම් වල ඇති මහ ජනතාව සතු කාලීන හා ඉතුරුන් තැන්පතු. තමයි මේකට අදාළ වෙන්නේ. ළමයිට හයිලයිට් කරගන්න අපි කතා කරමු දැන්. මෙතනදී අපි ගන්නවා කලින් කතා කරපු M2B එක ගන්නවා. M2B එකත් එක්ක තව එනවා බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ඇති මහ ජනතාව සතු කාලීන හා ඉතුරුම් තැන්පතු. අංක 3 විදිහට ගන්නවා. ලියාපදිංචි මූල්‍ය සමාගම්. හරි. ලියාපදිංචි මූල්‍ය සමාගම් වල ඇති මහ ජනතාව සතු කාලීන හා ඉතුරුම් තැන්පතු. හරි. ඔය කාරණා දෙක තමයි අපි ගන්නෙ. බලමු මේකට කියන ඉංග්‍රීසි නම මොනවද කියලා. අපි කියනවා මෙයාට license specific bank කියලා කියන හින්දා අපි මට කියනවා LSB කියලා. බලපත්‍රලාභී කියන්නේ license විශේෂිත කියන්නේ specific bank LSB කියලා කියනවා. අපි අනිත් එක්කෙනාට කියනවා ලියාපදිංචි මූල්‍ය සමාගම්නේ
එයාට කියනවා REC කියලා. එතකොට මේක අපි සූත්‍රය දාගන්න පුළුවන්. M4 සමානයි M2B ධන LSB ධන REC. ඔච්චරයි. හරි. ඒක හදාගෙන හයිලයිට් කරගන්නකො. අවසාන කොටසට අපි යමු. මුදල් සැපයීම තීරණය කරන සාධක බලමු. රටක මුදල් බිහි කරනු ලබන්නේ මහ බැංකුව හා වාණිජ්‍ය බැංකුව විසින්. ඒක දන්නවනේ. ඒ අනුව මුදල් සැපයීම තීරණය කරන සාධක පහත පරිදි හඳුනාගත හැකියි. මොනවාද? අංක 1 හයිලයිට් කරගන්න මම කියනකොටම බැංකු ක්‍රමයේ සතු ශුද්ධ දේශීය වත්කම්. මොනවාද ශුද්ධ දේශීය වත්කම්? බැංකු ක්‍රමය මගින් රජයට ලබා දෙන ශුද්ධ ණය වාණිජ්‍ය බැංකුව විසින් පෞද්ගලික අංශයට ලබා දෙන ණය වලින් බැංකු ක්‍රමයේ සතු ශුද්ධ දේශීය වත්කම් සමානයි. බැංකු නම ලබා දෙනවා රජයට ණය, වාණිජ්‍ය බැංකුව ලබා දෙනවා මහ ජනතාවට ණය. එහෙනම් මේ ණය වර්ග දෙකෙන් තමයි ශුද්ධ දේශීය වත්කම් සමන්විත වෙන්නේ. හයිලයිට් කරගන්න. අවසාන එක බැංකු ක්‍රමයේ සතු ශුද්ධ විදේශීය වත්කම්. ඒ මොනවාද? මහ බැංකුව හා වාණිජ්‍ය බැංකුව සතු විදේශ වත්කම් හා වගකීම් අතර වෙනස. විදේශ වත්කමුත් තියෙනවා වගකීමුත් තියෙනවා. විදේශ වත්කම් කියන්නේ අපි ගාව කියන ඩොලර් රේම. හරිද? වගකීම් කියන්නේ විදේශ ණය තියෙනවා. ඒ අතර වෙනස තමයි විදේශ ශුද්ධ වත්කම් කියන්නේ. හරිද? ඒ වගේ වෙනස තමයි ගන්නෙ. බැංකු ක්‍රමයේ සතු අනෙකුත් ශුද්ධ වත්කම්. ඕම් ඔය කාරණා තුනෙන් තමයි මුදල් සැපයීම තීරණය කරන්නේ. හරි. අවසාන මාතෘකාව. කෙවෙන් අවසානයට ලං වෙනවා බලමු. පදනම් මුදල් අධිබලති මුදල්. ඔන්න ඔක තමයි ඉන්නේ. වැදුනොත් ඉවරයි අධිබලති නම් ඈ. අධිබලති හයි පවර් කියලා කියන්නේ බලමු. රටක සමස්ත මුදල් සැපයීමට පදනම සපයන මහ බැංකුව සතු සෘජු මූල්‍ය වගකීම් අධිබලති මුදල් ලෙස හඳුන්වනවා. අන්න හයිලයිට් කරගන්න. එහෙනම් මොකද්ද? රටක මුදල් සැපයීමට පදනම හදන්නේ මෙන්න හයි පවර්. එහෙනම් ප්‍රශ්නයක් අහුවොත් රටක මුදල් සැපයීමට පදනම වන්නේ මොකද්ද? කෙලින්ම ලියන්න. අධිබලති මුදල්. මේ අධිබලති මුදල් මේ වගේ සමන්විත වෙනවා බලන්න. මොනවද? මහ ජනතාව සතු ව්‍යවහාර මුදල්. මහ ජනතාව සතු ව්‍යවහාර මුදල් වලින් සමානයි. වාණිජ්‍ය බැංකු සතු ව්‍යවහාර මුදල්. මහ ජනතාව සතු තියෙනවා. වාණිජ්‍ය බැංකු සතු ව්‍යවහාර මුදල් තියෙනවා. අය වාණිජ්‍ය බැංකුව විසින් මහ බැංකුවේ පවත්වාගෙන තැන්පත්. වාණිජ්‍ය බැංකුව මහජන බැංකුව තියෙන මහ බැංකුව නෙමෙයි මහ බැංකුව. වාණිජ්‍ය බැංකුව මහ බැංකුවේ පවත්වාගෙනම තැන්පත්. ඒවා තියෙනවා. අය රාජ්‍ය නියෝජිත ආයතන මහ බැංකුවේ පවත්වාගෙන තැන්පත්. එහෙනම් කාරණා හතරයි මොනවාද? මහ ජනතාව සතු මුදල්, වාණිජ්‍ය බැංකුව සතු මුදල්. අය වාණිජ්‍ය බැංකුව මහ බැංකුවේ පවත්වාගෙන තැන්පතු, රාජ්‍ය නියෝජිත ආයතන මහ බැංකුවේ පවත්වාගෙන තැන්පත්. ඔය කෑලි හතර එකතු වුණාම අපිට මේ කියන අධිබලති මුදල් නැත්නම් පදනම් මුදල් කියන එක හැදෙනවා. හරිද? එහෙනම් අපි යමු බලන්න ඔයාලා ගාව පාස් පේපර් තියෙන එකේ
අපි ගමුක බලන්න 20 26 පේපරේ පොඩ්ඩක්. විනාඩියක් කම ඉන්න මම පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි. එමුක බලන්න මේකේ තියෙන කොටසට. නෑ ගාන. හරි වැඩිනේ. ගානක් නෑ. ඒ අවුරුද්ද ඇවිල්ලා නැහැ. ඒ අවුරුද්ද තියෙන ප්‍රශ්න ටිකක් බලමු. වාණිජ බැංකුවක කාර්ය තුනක් නම් කරන්න. තාම කරලා නැහැ. ඒක මෙතේ දෙවෙනි වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්න. දෙවෙනි වීඩියෝ එක කරාට පස්සේ මේ ප්‍රශ්න ටික ඔක්කොම උත්තර ලියන්න පුළුවන් වෙනවා. මිල මට්ටම හා පොළි අනුපාතවල සම්බන්ධතාවය පැහැදිලි කරන්න. මහා බැංකුව විසින් භාවිත කරන ගුණාත්මක මූල ප්‍රතිපත්ති උපකරණ දෙකක්. ඒක මේක ඊළඟ කොටසෙන් එනවා. ඔයාලා මේක බලලා කොට අනිත් කොටස මට අප්ලෝඩ් කරලා තියන්න පුළුවන්. අපි ඊට පස්සේ අවුරුද්දක් බලමු. අන්න ඒක තියෙනවා. ඔයාලත් ගන්න 20 25 ජූලි. එන්න 20 25 ජූලි වලට. දැන් මම M4 එකත් මම එහා පැත්තෙන් ලියා ගන්නවා. හරිද? M2B ධන LSB ධන REC බලමු ගාන මොකක්ද කියලා. ආසන්න මුදල් ගැන අදහස් කරන්නේ කුමක්ද? ඒකත් කතා කරමු. ආසන්න මුදල් කියන්නේ මොනවද? මම කතා කරා දැන්. විලම්බිත මොකද්ද? විලම්බිත එන්නේ නැහැ දැන්. මොකද්ද? හුවමාරු මාධ්‍යයක් විදිහට කටයුතු කරන්නේ නැහැ. හැබැයි වටිනාකමේ සම්නිධියක කාර්යයට කරනවා. ඒවට කියනවා ආසන්න මුදල් කියලා. මේවා මුදල් වලට පත් කිරීමේ හැකියාව අතින් උපරිමයි. මේවට අපි කියනවා ස්ථාවර තැන්පතු නැත්තම් ඉතිරි කිරීමේ තැන්පතු ඒවා තමයි ඒක. හුවමාරු මාධ්‍යයක් විදිහට ගන්න බෑ. හැබැයි මේ වටිනාකමේ සම්නිධියක් විදිහට ගන්න පුළුවන්. මුදලට ඇති ඉල්ලුමට බලපාන චේතනා දෙකක් පැහැදිලි කරන්න. ලකුණු 4ක් දෙනවා. කරා ගනුදෙනු චේතනාව, ආරක්ෂණ චේතනාව සහ සම්පේක්ෂණ චේතනාව. දෙකක් ලිව්වා පැහැදිලි කරා. බරපතල දේවල් නැහැ. හරි. ගානට එමු. මේකේ දීලා තියෙනවා ගාන. මම ගාන ලියනවා කෝඩ් එකේ. මහා ජනතාව සතු විහාර මුදල් 15600යි. වාණිජ බැංකු සතු මහජනයා සතු වාණිජ බැංකු වල මහජන සතු ඉල්ලුම් තැන්පතු. වාණිජ බැංකු වල මහා ජනයා සතු ඉල්ලුම් තැන්පතු කීයක් තියෙනවද? 28600. වාණිජ බැංකු වල මහජනයා සතු කාලීන හා ඉල්ලුම් තැන්පතු.
14800. නේවාසිකයින් සතු විවහාර මුදල් බැංකු තැන්පතු 14600. බලමු. මෙයා අපෙන් ඉල්ලන්නේ ඉල්ලනවා පටු මුදල් සැපයීම M1 අයහන පුරල් මුදල් සැපයීම දෙකයි යන්නේ අපරාධ ඊ පාඩුවේ M2 M1 ළමයි අපි සමාන කරගන්න පුළුවන් CP දර DDP. මොකද්ද CP කියන එක කතා කරලා කයිනොත් CP කියන මහ ජනතාව සතු ව්‍යවහාර මුදල් අන්න තියෙනවා 15600 එකට එකතු කරනවා DDP කියනවා මහ ජනතාව සතු මොනවාද වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු කියලා තියෙනවා 27600. මේ දෙකේ එකතුව තමයි M1 කියලා කියන්නේ. බලමු 200යි එකක් කියන්නේ 7යි 5යි 12යි 1යි 13යි ඉතිරි එකයි කියන්නේ 4යි 43යි 200. අපි බලමු M2 එක. M2 එක ගන්න ගන්නවා M1 එක දන මේකට එනවා අන්න එහෙම තියෙනවා TSDCP. M1 එක ආව 43යි 200ක්. ඒකට එකතු කරා TSD. TSD කියන්නේ මොකද්ද? මහා ජනතාව සතු වාණිජ බැංකුවල තියෙන කාලීන හයිදරුන් තැන්පතු. කීයක් තියෙනවද? 14යි 800ක් තියෙනවා. 0.7යි 7යි කියන්නේ 8යි 58000යි. මෙතනත් හරි නේද? 26 27යි 2යි ඉතිරි 1යි කියන්නේ 7යි 5යි 12යි 13න් ඉතිරි එකක් ඇහැවතට ගියාම ඔච්චර. මේ ගානේ ඔච්චරයි හදන්න තියෙන්නේ. එකමයි. හරි. හරි නෑ අමාරුයි. හරි. එහෙනම් අපි මේ ක්ලාස් එක දැන් ඉවර කරමු. මේ පාඩමේ අපි දැන් 50ක් ඉවරයි. 50ක් 60ක් විතර ඉවරයි. මහා බැංකුව, වාණිජ බැංකුව, මූල්‍ය ව්‍යුහයේ ඒ ටික ඊළඟ කොටසෙන් අපි කරනවා. ඔයාලා මේ දුන්න වීඩියෝ එක බලලා නෝට් එක හදාගෙන ඔය දුන්න අභ්‍යාස කරන මම තව අභ්‍යාසයක් ගෲප් එකට දානවා. ඒකත් කරලා තියන්න. මේ පාඩම බොහෝ දුරට ඉක්මනට ඉවර කරගන්නවා. මම බලාපොරොත්තු වෙන ඉන්න සඳුදා දවසේ හවස Zoom එකක් කරන් සම්පූර්ණ දවසකට පැය දෙක ගානේ Zoom එකේ යන්න. ඒතර අපිට තියෙනවා අන්තර්ජාතික වෙළඳාම, ආර්ථික වර්ධනය හා සංවර්ධනය කියන පාඩම් දෙක මේකට කරනවා. ඒක කරලා තව නිෂ්පාදන පිළිවෙල කියන පාඩමත් විතරයි තියෙන්නේ. ඒතකොට මේ පාඩම් දෙක අපිට දවස් 3කින් ඉවර කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. කෙටි පාඩම් ටිකක් තියෙන්නේ. අන්තර්ජාතික වෙළඳාමෙත් තියෙන්නේ බොහොම සුළු කොටසක් තියෙන්නේ. ඕන කොටස් ටික විතරයි දෙන්නේ. ඒ ටික විතරක් දීලා පාඩම් ටික දවස් 3කින් ඉවර කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම මුල් පාඩම් වල නොතේරෙන තැන් තියෙනවා නම් ඒව සම්බන්ධයෙන් ගැටලු මොන හරි තියෙනවා නම් දාන්න. ඒවා ටික මම ආපහු මේව කරලා පැහැදිලි කරලා දෙන්නම්. Zoom එකක් හරි ආරම්. ඊයස්සේ ඒ විතරයි වෙනම කිසිම ගැටලුවක් නැහැ. පොඩ්ඩක් පමා වුණා. මොකද කාලයක් හම්බුන්නේ නැති හින්දා ඔයාලට ක්ලාස් එකක් දාගන්න. අමතර දැම්මත් අපිට ඒ කියන්නේ ෆිසිකල් ක්ලාස් එකක් කරනකොට ගොඩක් කාලය යනවා. නමුත් මේ ක්ලාස් එකේදී කාලය යනවා අඩුයි. ඒකවල වාසියක් තියෙනවා. දැන් කොහොම හරි විභාගයට කලින් මේ ඔක්කොම කවර් කරලා දෙන්න. ඔයාලා තියෙන්නේ අද උගන්වපු දේ අද වීඩියෝ එක බලලා නෝට් එක හදාගත්ත එකේ පාඩම් කරගත්ත එකේ පේපර් එක හදාගන්න. පේපර් මම ප්‍රශ්න ටික දානවා එඩිට් කරන්න. හරි. එහෙනම් ආයිබෝවන්